අවුරුදු 9ක් කරන්න බලා හිටපු කතන්දරයක් මේක. අම්මයි තාත්තයි තාත්තා තමයි දැනගන්නේ අවුරුදු 9කට පස්සේ. මං ජීවිතේ තාත්තා අඬනවා දැකලා නැහැ. ඒ තරම් මගේ හිතට දිච්ච දවසක් වෙන දවසක් නැහැ. කෑවද බිව්වද කියලා තොට නැහැ. මට ගෙදරින් කියලා දෙනවා වැඩ කරන්න එපා කියලා. ඒ කියන්නේ මම වැඩ කරන වැඩි කියලා. ඊට පස්සේ එනවා බොහොම නරක කාලයක්. එදා රෑ මම පොලිසිය හිටියේ. ඊළඟ දවසේ තමයි එළියට ගියේ. අම්මා දන්නෙත් නැහැ. සතියට පැය 168යි මිනිස්සෙට තියෙන්නේ. මට සාමාන්‍යයෙන් පැය 70 ගාණක් විතර පන්ති තියෙනවා. සමහර දවස් වලට අඬලා තියෙනවා. හරි තනියෙන් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ වැඩ වැඩිනේ. අරකේ වැඩ වැඩි. සර් කියනවා අනුරාධ ඔයා දුඩම් ගොඩක් බටාගෙන ඉන්නේ. තව ටිකකින් ඔයාලට දුඩම් ඔක්කොම අතහැරෙනවා. යූත් සෙට් හදලා ප්‍රශ්න හදලා මෙහෙම උගන්වනවා කියලා ගිහිල්ලා තියෙන පන්ති වලට එක මර්මයක්වත් ඇවිල්ලා නැහැ පන්තියට. බැරිම තැන මම පන්ති ඉවරලා ඇවිල්ලා මම ඇඳුම දාගෙන මමත් යනවා මේ අර ඕවරෝල් එකක් දාගෙන පොඩ්ඩක් මාස්ක් එකකුත් දාගෙන අඳුර ගනිත් දන්නේ නැහැ නේ කවුරු හරි කියලා. ඔයාලා කියන්නේ මොකද්ද කාර් එක? මට ඒ කාර් එක තිබ්බා. බෙන්ස් එකක් BMW එකක්. බුදුහාමුදුරුත් එක්ක කතා කරලා සෝවන් වෙනවා වගේ. මගේ මයින්ඩ් සෙට් එක සම්පූර්ණ වෙනස් වෙනවා මේ විනාඩි 20 තුනට. මේ තමයි අන්තිම සෙමෙස්ටර් එකේ රිසල්ට්ස්. මගේ කතාව ෆෝමල් කතාවක් නෙමෙයි. මම සාමාන්‍යයෙන් කතා කරන්නේ يعني අවෝඩින් සෙරමනි එකදී මේ තුන්වෙනි වතාව අවෝඩින් සෙරමනි එකදී මම කතා කරන්නේ සාමාන්‍යයෙන් අන්තිමට කතා කරලා මම ලෑස්ති වෙලා එහෙම කතා කරන්නේ නැහැ. මට ඒ වෙලාවට හිතන දේ මම කියලා යනවා සාමාන්‍යයෙන් අවෝඩින් සෙරමනි එකදී. අද මගේ කතාව වෙනස්. මේක කියන්න මම පන්තිවල ඕන තරම් කතා කරනවා ඕන තරම් තැන්වල කතා කරනවා. නමුත් මේක කියන්න ගැළපෙනම හරියනම ඔඩියන්ස් එක හම්බෙන මොහොත දක්වා මේ කතාව මම තියාගෙන හිටියා. සහ මේක ඇත්තටම අවුරුදු 9ක කතාවක්. ඉතින් ඒ නිසා මේ කතාව මම මුලින් කියන්න හේතුව වෙන මොකුත් නෙමෙයි. මේ හේතුව වෙන්නේ දැන් අද ඉතුරු සියලුම දරුවෝ මෙතෙන්ට ඇවිල්ලා ආරාධිත අමුත්තන්ගෙන් තෑගි ගන්නවා, ගිෆ්ට්ස් ගන්නවා, අවෝඩ්ස් ගන්නවා. ඒ ආරාධිත අමුත්තෝ කියන්නේ කොයිතරම් ගෞරවනීය වැදගත් පිරිසක්ද කියන එකත් දැනගෙනම ඒ තෑග්ග ගත්තොත් ගොඩක් වටිනවා. ඒ නිසා මගේ කතාව ඒ ආරාධිත අමුත්තෝ ගැනත් වටිනාකම ගැනත් කියවෙන කතන්දරයක් වෙයි. මේක අවුරුදු ගාණක් තිස්සේ කියන්න බලාගෙන හිටපු කතාවක්. මේක මම කියන්න ඕනේ කැම්පස් යන්න කලින් ඉන්න ළමයින්ට, කැම්පස් සිලෙක්ට් වෙලා, මෙඩිසින් සිලෙක්ට් වෙලා, ඉන්ජිනියරින් සිලෙක්ට් වෙලා ඉන්න ළමයින්ට මේකේ වටිනාකම තියෙන්නේ මම මේ කතාව ඒගොල්ලන්ට කිව්වොත් විතරයි. ඉතින් අපි සාමාන්‍යයෙන් පන්තියකදී පොදුවේ කතා කරනවා, ඒක මාධ්‍යවල යනවා. නමුත් මේකේ හරියනම ඔඩියන්ස් එක ඔයාලා. ඒ නිසා ඒකයි මේ කතාව මෙතෙන්ට කියන්නේ මේ සෙරමනි එක පටන් ගනිද්දිම මුල් හරියදීම. මම පටන් ගන්නවා මගේ කතන්දරෙන්. මම 2016 වසරේ තමයි උසස් පෙළ ලියන්නේ. ඉතින් ඊටත් කලින් කියනවා මම රම්පගුණගම මහාවිද්‍යාලය කියන පොඩි පාසලේ තමයි ඉගෙන ගත්තේ. නිට්ටඹුව ප්‍රදේශයේ තමයි මගේ ගම. ඒ පාසලෙන් ඉගෙනගෙන ඒ පාසලේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීලා ලංකාවේ ශිෂ්‍යත්ව විභාගයෙන් 7 වෙනියා වෙලා මම කොළඹ රාජකීය විද්‍යාලයට එනවා. ඇවිල්ලා කොළඹ රාජකීය විද්‍යාලයේදී අධ්‍යාපනය ලැබලා උසස් පෙළට පෙනී සිටින 2016 දී ඇත්තටම මම රාජකීය විද්‍යාලයේදී ගොඩක් බාහිර වැඩ කරා. ඒ නිසා මම එච්චරම අධ්‍යාපනයට කැප වෙච්ච කෙනෙක් නෙමෙයි පාසලේදී. ප්‍රින්සිපල් සර්ගෙන් එහෙම ගුටි ගන්නලක් තියෙනවා වැඩ කරන්න ගිහිල්ලා. සර් මට හොඳට මතකයි සර් ගහන්නේ මේ පැත්තට නෙමෙයි මේ පැත්තට. ඒ පැත්තට ගහම ටික වැඩිපුර රිදෙනවා. මේ සමහර වැඩවලට. ඉතින් මම ටිකක් එහෙම බාහිර වැඩවල හිටපු නිසා මම සංගම් කිහිපයක සභාපති විදියටත් ටිකක් කොළඹ රාජකීය විද්‍යාලයේ සංගමක සභාපති කෙනෙක් වෙන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ විදියටත් ක්‍රීඩා කිහිපයකත් නිරත වෙලා ඇත්තට මට A level මහන්සි වෙලා කරන්න ඕනේ කියලා හිතිච්ච තැන ඉඳන් මගේ කතන්දරේ පටන් ගන්නවා. මගේ A level මහන්සි වෙලා කරන්න ඕනේ කියලා හිතෙන්නේ එක හේතුවක් නිසා. ඇත්තට මම මුල හරියේ ඉඳන් යම් විදිහකට වැඩ කරගෙන යනවා ෆිසික්ස් වලට එහෙම. මම මේ සබ්ජෙක්ට් එක ගොඩක් කැමති නිසා. ඊට පස්සේ ඒත් අනිත් සබ්ජෙක්ට් වලට එහෙම ලොකුවට උනන්දුවක් මම දක්වන්නේ නැහැ. මම පන්ති එහෙම හොඳ රෑන්ක් එකක් ගත්ත කෙනෙකුත් නෙමෙයි මුල් කාලේ. පන්ති 40ක් ඉන්නවා නම් මම 38 වෙනියා විතර.
ඒකට හේතු වෙන්නේ ප්‍රධාන වශයෙන් මම පන්ති කියන්නේ මම අධ්‍යාපනික කටයුතු වල නෙමෙයි හිටියේ. මම හිටියේ අනිත් වැඩවල. ඒ කියන්නේ වෙනත් වැඩවල. ඒ කියන්නේ ස්පෝර්ට්ස් ක්ලබ්ස් ඇන්ඩ් සොසයිටිස් ඒවත් එක්ක. ඊට පස්සේ උසස් පෙළට ආවට පස්සේ මට වැඩ කරන්න හිතෙන්නේත් යම් හේතුවක් නිසා. අපේ අම්මයි තාත්තයි මෙතන ඉන්නවා. අපේ අම්මයි තාත්තා දන්නේ නැහැ මේක ගැන. අම්මයි තාත්තයි තාත්තා තමයි දැනගන්නේ අවුරුදු 9කට පස්සේ. මේ දවසක් මට ඒ කාලේ ඔන්ලා තියෙනවා මට උසස් පෙළ ගැන එච්චර හැඟීමක් නැහැ. මේ කැම්පස් යන්න ඕනේ ඒකේ වටිනාකමක් තියෙනවා. ඒක ලොකු දෙයක් කියලා මට එච්චර හැඟීමක් නැහැ. මං දවසක් මගේ ක්ලබ්ස් ඇන්ඩ් සොසයිටිස් අතරම බාර දීලා, ඒ කියන්නේ AGM එක තියෙන මාර්තු මාසේ ඒවා බාර දීලා ගෙදර එනවා විභාගයට මාස 6ක් විතර දීලා. මම ඒ කාලේ බෝඩ් වෙලා හිටියේ කොළඹ මොකද ඉස්කෝලේ වැඩත් එක්ක කරන්න බැරි නිසා. එතකොට බෝඩ් වෙලා ඉඳලා ගෙදර ඇවිල්ලා දවසක් මේ මම අම්මත් එක්ක කතා කරද්දී දැන් අම්මලත් හිතන්නේ නැහැ මම කරගන්න කියලා වැඩේ. මොකද තියෙන වැඩත් එක්ක මේ තියෙන ලකුණුත් එක්ක. ඒ වුණාට මම ඉස්සර ඒ කියන්නේ මම ඇත්තටම අර මම අධ්‍යාපනික කටයුතු මහන්සි වෙලා කරපු කාලවලදී මම ඒක ඉතාලම හොඳින් කරලා තියෙනවා. මුත්තර ඒ කාලෙදී එහෙම කරේ නැහැ මට ඕනෙකමක් තිබුණේ නැහැ අතරම කැම්පස් යන්න. මම හිතුවා ඒක ඇත්තට වටින්නේ නැති දෙයක්. කැම්පස් නම් හැමතැනම තියෙනවා කියලා. ඊට පස්සේ මට ඒක කරන්න හිතෙන්නේ කැම්පස් යන්න තියෙන ආසාවකට නෙමෙයි. මේක මහා වැදගත් කතන්දරයක් වෙයි ඔයාලට. මේක මම ගොඩක් කාලයක් කියන්න බලන් හිටපු කතන්දරයක්. කැම්පස් යන්න ආසාවක් ඇති වෙන්නේ කැම්පස් යන්න ආසාවක් කවදාවත් ඇති වුණේ නැහැ මුලින්ම. ඒකට හේතු වෙන්නේ මම දවසක් අම්මට කියනවා මේ මට පයිලටින් කරන්න ඕනේ කියලා. මගේ තාත්තා විදුලි ඉංජිනේරුවරයෙක්. එතකොට අපි සාමාන්‍ය මධ්‍යම පාන්තිකයෝ. ඉතින් ඒගොල්ලන්ට යම් විදිහකට උතුරු කරගත්ත මුදල් තියෙනවා. පයිලටින් කරන්න ඕනේ කියලා හිතුණාට පස්සේ මම බලනවා හොයලා ඒකට කොච්චර විතර වියදමක් යනවද කියලා. ඒකට ලක්ෂ ඒ වෙලාවේ වියදම විදිහට රුපියල් ලක්ෂ 150ක් විතර යනවා. ඉතින් මං හිතන්නේ අපි මධ්‍යම පාන්තික විදිහට එහෙම මුදලක් නම් තිබුණේ නැහැ. ඒත් සමහරට ගෙවල් ලිඩන් ඔක්කොගේම වටිනාකම නම් ඒවයි ගණක් එන්න ඇති. ඊට පස්සේ ඉතින් මං එහෙම කිව්වට පස්සේ අම්මා කෙනෙක් මොකුත් කියන්නේ නැහැ. අම්මත් කැමති අවුලක් නැහැ. ඉතින් එයාලා දන්නවා එයාලට තමයි කරදරේ වෙන්නේ කියලා. මොකද එයාලගේ සල්ලි මං ගෙදන් ගන්න ඕනේ. ඉතින් යා තාත්තත් එක්ක කියලා තාත්තා මට කිව්වෙත් නැහැ. තාත්තා ඒත් මට දවසක් අම්මා කිව්වා තාත්තා කැමති ගෙවල් ලිඩන් විකුණලා මට පයිලටින් කරන්න ඉඩ දෙන්න කියලා. ඒ තරම් මගේ හිතට දිච්ච දවසක් වෙන දවසක් නැහැ. ඒ කියන්නේ මට හිතුණා මාව පොඩි කාලේ ඉඳන් බලාගත්තේ පන්ති ගෙනිච්ච හැම දෙයක්ම කරේ අම්මයි තාත්තයි. එතකොට මගේ රම්පගුණේ ඉස්කෝලේද ඊට පස්සේ රෝයල් එකද ගෙනහිල්ලා ඉරළුවේ හැම දෙයක්ම කරේ අම්මයි තාත්තයි. කියන්නේ වියදම් කරේ මහන්සි වුණේ අම්මයි තාත්තයි. ඉතින් එච්චර කාලයක් එයාලගෙන් යැපිලා අවුරුදු 19ක් එයාලගෙන් යැපිලා ඊට පස්සේ මම 20 ඉඳනුත් මගේ ජීවිතේ මම ඒගොල්ලෝ උපයාගත්ත මුදල් වියදම් කරලා මම ජීවිතේ ඉස්සරහට ගෙනියන්නද මං යන්නේ. එහෙනම් ගෙවල් ඉඩම් විකුණලා වගේ පයිලටින් කරොත් මම සමහරට හොඳට ඉඳී. නමුත් මම ඒක අම්මට තාත්තට කරන ගොඩාක් ලොකු අසාධාරණයක්. හින්දා කැම්පස් යන්න තිබිච්ච ආසාවකට නෙමෙයි. ඊට පස්සේ මං මහන්සිලා එළවල කරනවා. අන්තිම මාස 6ේදී. එතකොට එහෙම කරලා ඉතින් නම් තමයි මම අතරම ඒ වෙනකම් මම වැඩක් කරලා නැහැ. හැබැයි ෆිසික්ස් වලට මම වැඩ කරලා තියෙනවා. ෆිසික්ස් වල ගොඩක් ආසයි. මම ෆිසික්ස් වලට සහ ඉංජිනේරින්ග් වලට හරි ආසයි. මොකද පොඩි කාලේ ඉඳන් මම පොඩි කාලේ ඉඳන් සෙල්ලම් කරන්නේ ඔය ඉලෙක්ට්‍රොනික ගැජට් එක සමහර වෙලාවට තාත්තා වුණත් පොඩි කාලේ අර සෙල්ලම් බඩු හදලා දෙනවා වගේ එක සර්කිට් තමයි හදන්නේ අපි. එතන ඉඳන්. එතකොට පොඩි කාලේ මට 7 වසර 8 වසර වෙනකොට සාමාන්‍යයෙන් LDR එකක් වැඩ කරන විදිහ LDR එකකින් සර්කිට් එකක් කියන්නේ මොකද්ද කියන එක ඔය ලයිට් සීක්වන්ස් එකක් තියෙන සර්කිට් එකක් ඔය නයිට් රයිඩර් සර්කිට් වගේ ඒවා හදන්න පුළුවන් 6 වසර 7 වසර වගේ වෙනකොට හැදුවා අපි 9 වසර 10 වසර වෙනකොට ආඩියුනෝ වගේ දෙයක් කරගන්න පුළුවන් සාමාන්‍ය PLC පුළුවන් ඉතින් අර ඒවට කැමතියි මං ඉලෙක්ට්‍රිකල් පැත්තට හරි කැමතියි ඒත් මගේ දැන් මට කැම්පස් යන්න ආසාවක් නැහැ ඊට පස්සේ ඒත් මට අර කීව කතන්දරේ හින්දා මට හිතුණා මම එහෙම කරා නම් මං අම්මට තාත්තට කියනවා හරි අසාධාරණයක් ඒක මොකද ඒතොර මට නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුත් ඉන්නවා ඒතර ඒගොල්ලන්ගෙත් ඒගොල්ලොත් එන අසාධාරණයකට ලක් වෙනා වුණා නම් කියලා මාස 6ක් මං එහෙනම් මේ උඩට වැඩ කරලා මං අමරත් ඒ වෙලාව කිව්වා මම පයිලටින් කරයි දවසක හැබැයි මම මගේ සල්ලි හොයලා තමයි පයිලටින් කරන්න කියලා අමර මතක ඇති ඊට පස්සේ මේ මං ඊට පස්සේ මහන්සිලා වැඩ කරා ගොඩක් මහන්සි වුණා ඇත්තටම මොකද මාස 6 ඉන්නේ හැමදේටම තියෙන්නේ මාස 6ක් කියන මාස 5ක් විතර ඇත්තටම තිබ්බේ මාර්තු මාසෙනේ දුන්න 8 වෙනි මාස විභාගෙ තිබ්බේ ඉතින් ගොඩක් මහන්සිලා වැඩ කළා මගේ ඉතින් නම් තිබිච්ච එකම ફોකස් එක විතරයි
මට කෑවද බිව්වද කියලා තුට නැහැ. මට ගෙදරින් කියලා දෙනවා වැඩ කරන්න එපා කියලා. ඒ කියන්නේ මම වැඩ කරනවා වැඩි කියලා. ඒ මම මහන්සි වෙනවා වැඩි කියලා. පාඩම් කරනවා වැඩි කියලා ගෙදරින් කියලා තියෙනවා. අන්තිමට ගියේ මුල් ටී එන කවදාවත් එහෙම කියලා නැහැ. පොතක්වත් අල්ලන්නේ නැහැ කියලා කියන්නේ. ඊට පස්සේ මේ කොහොම හරි මම ඊට පස්සේ හැම සබ්ජෙක්ට් එකක්ම ඉතාලම හොඳින් ඉගෙන ගත්තා අන්තිමට ගියේ. අතරම ගොඩක්ම self learning තමයි. ගුරුවරු ගොඩක් මහන්සි වුණා. මම කියන්නේ ඒකල් රෙකෝඩින් අරම මේවා තිබුණ නැහැ. ඉතින් පන්තියේ ගිහිල්ලා ඒ වෙලාවේ අහගත්තා නම් අහගත්තා. ඊට පස්සේ self learning. ඊට පස්සේ 2016 දී මට පුළුවන් වුණා මම ෆිසික්ස් වල ගොඩක් හොඳට වැඩ කරමින් 2016 තිබිච්ච ඔලිම්පියාඩ් එක්සෑම් එකේ ලංකාවේ සිල්වර් මෙඩලිස්ට් වෙන්න ෆිසික්ස් ඔලිම්පියාඩ් එකෙන්. මම කොහොමද ෆිසික්ස් වලට කැමති ඉස්සරේ නම්. ඊට පස්සේ ඒ වගේම තිබිච්ච A level එක්සෑම් එකෙන් ගණිත අංශයෙන් ලංකාවේ 64 වෙනියා වෙන්න පුළුවන් වුණා. එදා මට අමතක නොවන දවසක් මට රිසල්ට්ස් ආවේ උදේ. ඒ රිසල්ට් ආපු දවසේ මෙතන අම්මයි තාත්තා කවදාවත් පෙන්නලා නැහැ මම කැම්පස් වගේ එකකට යනවා කියලා. ඒගොල්ලෝ ඒගොල්ලන්ට මාර එයාලා ඒකට මාර සතුටු වෙනවා කියලා දෙයක් කවදාවත් පෙන්නලා නැහැ. කැම්පස් යනවා කියන එකට. මම හිතුවේ ඉතින් එහෙම එච්චර ගාණක් නැතුව ඉතින් ගියත් එකයි නැතත් එකයි වගේ කියලා. ඒ වුණාට මට එදා තමයි තේරුණේ අම්මයි තාත්තයි කොච්චර බලන් හිටියද මම කැම්පස් යනවාද කියලා. මොකද උදේ තමයි රිසල්ට් ආවේ. උදේ රිසල්ට් ආවට පස්සේ මං හැරලා කලින්ම තාත්තා හම්බුණා. තාත්තා තමයි හම්බුනේ. තාත්තා රිසල්ට් එක කිව්වා. මං ජීවිතේ තාත්තා අඬනවා දැකලා නැහැ. ඊට කලින් තාත්තා මෙතන ඉන්නවා. මේ තාත්තා අඬනවා දැකලා නැහැ. එදා තමයි මං කලින්ම තාත්තා අඬනවා දැක්කේ. තාත්තටත් එච්චරම මේ අවබෝධයක් නැහැ ඒ වෙලාවේ මේ රිසල්ට් එකත් එක්ක මට මොකද යන්න පුළුවන් කියලා. මම තාත්තා ඉංජිනේරින් අහු වෙනවාද කියලා. මම ලංකාවේ 64 ඉතින් ඉංජිනේරින් අහු වෙනව නෙවෙයි. 64 තාත්තගේ ඉංජිනේරින් අහු වෙනවාද කියලා මං කිව්වා. ඔව් මොරටුව යන්න පුළුවන් මේ කියලා. මොකද ලංකාවේ මම හිතන්නේ 700ක් විතර ගමරට යනවා. එතකොට යන්න පුළුවන් කියලා මම කිව්වා. ඊට පස්සේ එතනින් පස්සේ මට තිබ්බ එක ටාගට් එකක්. මොකද මම අර මට ඉස්සර ඉඳන් තිබ්බ මොකක් හරි ප්‍රොබ්ලම් එකක් ආවම මේක සොලියුෂන් එකක් හොයන්න මට ඕනේ කියලා එකක්. يعني මොකක් හරි ગેප් එකක් තියෙනවා නම් මොකක් හරි ප්‍රොබ්ලම් එකක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් මට ඒක සොලියුෂන් එකක් හිතන්න ඕනේ. මට නිින්දයක් නැහැ ඒක හිතුවේ නැත්තම්. අදටත් එහෙමයි. يعني ඒකට මොකක් හරි සොලියුෂන් එකක් ක්‍රියේටිව් සොලියුෂන් එකක් දෙන්න පුළුවන් නම් මම හරි කැමතියි. ඉතින් ඒ කාලේ A level ඉවර වෙලා සතියක් දෙකක් විතර යද්දී ඉතින් මම උගන්නන්නට තරයාසයි මොකද මම A level අන්තිම කාලේ ගොඩක් මාත් එක්ක හිටපු ළමයින්ට දැන් මම අන්තිමට ගියේ වැඩ කරලා හොඳට පුළුවන් කරගත්ත හින්දා ළඟ හිටපු ළමයින්ට ඉගෙනනවා. අන්තිමට ඉගෙනනවා කියන්නේ කියලා දුන්නා ඉතින්. ඒගොල්ලෝ කිව්වා තේරෙනවා මරු නියමෙටම තේරෙනවා කියලා. ඒ වගේම A level ඉවර වෙච්ච ගමන් ඒ වගේම මට ඕනේ වුණා A level ඉවර වුණාට පස්සේ ගෙදරකින් රුපියලක්වත් ගන්න නැතුව ඉන්න. ගෙදරින් සල්ලි ගන්න බෑ මට තවත්. මොකද අර මට ආපු හිතේ අවුල තියෙනවනේ. ඒක වැවුලක් නෙමෙයි. ඒ කියන්නේ ඒක බොහොම සාධාරණයි මම හිතන්නේ. මොකද ඔයාලා ඒක කතාව අහන්න වටින මිනිස්සු නිසායි මම මේ කතන්දරේ කියන්නේ. ඊට පස්සේ මම රිසල්ට් එකෙන් පස්සේ මම පන්ති කරන්න පටන් ගත්තා. මොකද මම ඒකට උගන්වන්න කැමතියි. මම පටන් ගත්තා ඉන්ඩිවිජුවල් ක්ලාස් වලින්. පළවෙනි ක්ලාස් එක මගේ නිට්ටම වෙ හිටියේ. මම කැලණියේ තමයි ක්ලාස් එක තිබ්බේ. ගොඩාක් කැලණියත් අර ඇතුලේ පැත්තක තමයි ක්ලාස් එක තිබ්බේ. එතකොට මේ නිට්ටම කියන්නේ මම නිට්ටමිනුත් ගොඩක් ඇතුලේ ඉන්නේ. එතකොට සාමාන්‍යයෙන් පන්තියේ යන්න පැය 3ක් විතර යනවා. මේ එන්න පැය 3ක් විතර යනවා. පන්තියේ පැය 3ක් කරනවා. යන්න එන්නේ බස් එකේ. යන්න එන්න වෙන විදිහක් තිබුණේ නැහැ. මොකද වාහනයක් කොහොමද තියෙන්නේ නැහැ නේද? ඉතින් රුපියල් 800යි මේ ඉන්ඩිවිජුවල් ක්ලාස් ෆී එක. බස් එකට සහ ඒ අතරමැද කිලෝමීටර ගණන් පයින් යන්න තියෙනවා. මේ ඒවට සහ ත්‍රී වීල් වලට රුපියල් 300ක් යනවා. රුපියල් 400ක් හම්බ වෙනවා. එහෙම තමයි පළවෙනි ක්ලාස් එක පටන් ගත්තේ. ක්ලාස් 2යි 3යි මම කරේ. ඊට පස්සේ මාර විදිහට කෝල් එන්න පටන් ගත්තා මට ඉන්ඩිවිජුවල් ක්ලාස් කරන්න බාර ගන්න කියලා. ඊට පස්සේ සති 3ක් 4ක් විතර යනකොට එයා ගියපු පණිවිඩෙත් එක්ක මට මුළු සතියෙම ක්ලාස් ඊට පස්සේ. يعني දුම ක්ලාස් ගොඩක් තියෙනවා බාර ගන්න බැරි විදිහට. يعني ඉන්ඩිවිජුවලි ගන්නන්න ඇවිල්ලා කියලා. ඒ විදිහට මේ ඊට පස්සේ දැන් මට ආපු ප්‍රශ්නේ තමයි දැන් මට යන්න බෑ මොකද බස් එකේ යනාගත් එක්ක ගොඩාක් වෙලා යනවා යන්න එන්න. ඉතින් මම ඔහොම පුළුවන් විදිහට කරලා මාස 4ක් 5ක් විතර ওই විදිහට කරා ක්ලාසස්. කරලා ඒ එකතු කරගත්ත සල්ලි වලින් මම බයික් එකක් ගත්තා. ඒකත් මම ආසාවට ගත්ත බයික් එකක් නෙමෙයි. මම ආසාව වෙනුවෙන් එච්චරම වියදම් කරන්නේ නැහැ ලුකුවට. ආසාවට ගත්ත බයික් එකක් නෙමෙයි. නමුත් අර මට ට්‍රාන්ස්පෝර්ට් මෙතඩ් එකක් ඕනේ මේ ඉක්මනට පන්ති අතර මාරු වෙන්න. ඊට පස්සේ ඒකත් එක්ක බයික් එක ගන්නතර පස්සේ මට බාර ගන්න පුළුවන් වුණා සතියකට පන්ති 26ක් ඉන්ඩිවිජුවල් ක්ලාසස්. ඔය විදිහට සතියකට පන්ති 26ක් මම කරා ඉන්ඩිවිජුවල් ක්ලාසස්. ඊට පස්සේ මට බාර ගන්න බැරි තරම් පන්ති ආවා. හේතුව සමහරට මම කියලා දෙන එක තේරෙනවා කියන එක තමයි ඒගොල්ලෝ කිව්වේ. කියලා දෙන එක හොඳට තේරෙනවා. ඒක පුළුවන් වෙනවා. ලකුණු වැඩි වෙනවා. එහෙම කියලා. ඊට පස්සේ 2016 අන්තිම කාලේ 2017 මුල් කාලේ තමයි මම පටන් ගන්නේ මේ පොඩි ආයතනයක පන්ති. පොඩි ආයතනයක නෙමෙයි ආයතනයක පොඩියට පන්ති. ඉතින් ඒකට
මුලින්ම අර ඉන්ඩිවිජුවල් ක්ලාසස් වල හිටපු ළමයි එනවනේ. ටිකක් එනවා. ඇවිල්ලා ඉතින් ඒක වැඩ කරගෙන යනවා. ඉතින් කාලයක් තිස්සේම කරගෙන යනවා. ඒ කාලේ ලොකු වර්ධනයක් නැහැ. ඊට පස්සේ එනවා බොහොම නරක කාලයක්. ඊට පස්සේ 2018 වෙනකොට දැන් අර ඉන්ඩිවිජුවල් ක්ලාසස් මම පස්සේ බාරගත්තෙත් නැහැ. ඉන්ඩිවිජුවල් ක්ලාසස් ඊට පස්සේ ඒ කන්ටැක්ට් ටිකක් නැහැ. ඊට පස්සේ මේ 2018 වෙනකොට මම දැන් ඔන්න ආයතන වල පන්ති කරන්න පටන් අරගෙන පොඩ්ඩක් අර පෝස්ටර් ගහලා හෑන්ඩ් බිල් ගහලා එහෙම කරන කාලේ කරන්න පටන් ගන්න කාලේ ඉතින් පෝස්ටර් ගහන්න හෑන්ඩ් බිල් ගන්න එම සල්ලි නැහැ ඇත්තටම ඉතින් අර මොකද ලොකු සල්ලියක් කියලා නැහැ. තාම සුළු ආදායමක් තියෙන මොකද ක්ලාසස් වල මම අය කරපු මුදලත් හරි අඩුයි. මට ඒ කාලේ ඉඳන් තිබ්බා මම අර මුදලක් ගන්නවා නම් ඒ මුදලට සරිලන දෙයක් අනිවාර්යයෙන් මම කරන්න ඕනේ කියලා. මම ඒ කාලේ ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් පැය 3යි නම් ඒ පැය 3 ඇතුලේ තේ එකක් බිව්වා නම් විනාඩි තේ එකක් බොන්න විනාඩි 10ක් විනාඩි 5ක් යනවා නම් බිස්කට් එකක් දෙනවා නම් තේ එකක් දෙනවා නම් විනාඩි 5 10ක් යනවා නම් මම විනාඩි 5 10 අනිවාර්යයෙන් වැඩිපුර ගන්නවා. මොකද හේතුව අසාධාරණයි මම එයාගෙන් සල්ලි අරගෙන විනාඩි 5ක් 10ක් එයාම දෙන තේ බොන්න වියදම් නැසි කරන එක. ඒ හින්දා මම ඒක අනිවාර්යෙන් ඒලා වැඩිපුර ගන්නවා. මම ඔයාලා හැමෝම දන්නවා හැමෝම පන්ති ළමයි. මම පන්තියක් පටන් ගන්න බරක් වෙන්න පුළුවන්. හැබැයි ඉවර වෙන්න එක ගැන ඔයාලට කවදාවත් හිතා ගන්න බෑ වෙලාව කීයද කියලා. මොකද මම පන්තිය මට හැම වෙලාවෙම පන්ති ඉවර කියන්නේ මම කවදාවත් පන්තිය කලින් ඉවර කරලා නැහැ. මම හැමදාම පන්තිය පස්සේ ඉවර කරනවා. සමහරවිට මම 10 කියනවනම් මම 12ට තමයි පන්ති ඉවර කරනවා. හේතුව මං හිතනවා එන ළමයි තමන්ගේ අම්මා තාත්තා බොහොම අමාරුවෙන් හම්බ කරන මුදල් අරගෙන පන්ති ෆීස් ගෙවලා පන්තියට එන්නේ. එතකොට මට අතරමැද්දෙන් සමහර වෙලාවට කියන්න වෙනවා අමතර කතන්දර කියනවා. මං ඉතින් අමතර කතන්දර කියන්නේ එහෙම අමතර කතන්දර මං වැඩි පන්ති කියන්නේ නැහැ කියලා ඔයාලා දන්නවනේ. අර නිකන් ටිකක් හරි අමතර කතන්දරයක් කියවුනොත් මට හිතෙනවා ඒකට විනාඩි 10ක් 15ක් ගියානේ. ඉතින් ඒකෙන් මේ ළමයාට සාධාරණයක් වෙන්නේ නැතුව ඇති නේද කියලා මං තව විනාඩි 15ක් වැඩි ප්‍රවන්ති ගන්නවා. ඒකයි මං පන්ති ඉවර ගන්න හැමදාම පරක්කු වෙන්නේ. ඔයාලා දන්නවනේ ඉතින් අවුරුදු ගාණක් හිටියනේ. ඊට පස්සේ මේ ඊළඟ කාරණාව තමයි දැන් ඔතනින් පස්සේ 2018 විතර මම අර හෝල් ක්ලාසස් කියන්නේ ආයතනික පන්ති කරන්න පටන් ගත්තා පස්සේ දැන් ඊට පස්සේ මම ඉන්ඩිවිජුවල් ක්ලාසස් අඩුයි කියන්නේ කරන්නේ නැති වගේ කරනවා පොඩ. ඉතින් ඒ කාලේ ගෙවිච්ච කාලේ තමයි මගේ ජීවිතේ මම හිතන්නේ තිබිච්ච දෙවෙනියට දුෂ්කරම කාලේ නෙමෙයි දෙවෙනියට දුෂ්කරම කාලේ. ඒ දෙවෙනියට දුෂ්කරම කාලේ හේතුව එහෙම ලොකු සල්ලියක් නැහැ. මම ගෙදරින් සල්ලි ගන්න නැහැ කොහොමත්. ගෙදරින් සල්ලි ගන්න නැහැ. ඒ කියන්නේ ගෙදරින් අරන් වියදම් කරන්නේ නැහැ මම කවදාවත්. ඒක අම්මයි තාත්තයි දන්නවා. මේ ඒගොල්ලෝ දෙන්න කැමති නෑ නෙමෙයි ඒගොල්ලෝ දෙනවා. මම ඉල්ලන්නේ නැහැ. දුන්නත් ගන්නෙත් නැහැ. එතකොට මේ ඒ කාලේ සෑහෙන ප්‍රශ්නයක් වුණා. මොකද අර ඒ විදිහට ක්ලාසස් කරනකොට යා වියදම් වැඩි. ළමයිනුත් එහෙම නැහැ. ළමයි දෙන්නයි තුන් දෙනයි ආයිසරයක්. ළමයි දෙන්නයි තුන් දෙනයි. ඉතින් හින මහන්සි වෙලා ටයිප් සෙටින් ටික මම කරන්නේ ටියුට් ටික හදන්නේ මම මාකින් ස්කීම්ස් ලියන්නේ මම සියලුම වැඩ කැමරා කරණේ ඉඳන් මම දන්නවා. ඒ කියන්නේ කැමරා ටික කැමරා මොන හරි තිබ්බනම් ඒ කැමරා මුලින්ම තිබුණ නැහැ. ඒ කැමරා හයි කරන එක සමහරවිට මම ගිහින් මුලින් පන්ති අතු ගාලා තියෙනවා. පන්ති අතු ගාලා ඒක සාමාන්‍ය දෙයක්. පන්ති අතු ගන්නවා සමහරට කාඩ් කපනවා ඔක්කොම කරන්නේ මම. ඊට පස්සේ ඔක්කොම ටික කරගෙන ඉතින් එහෙම කරා පෝස්ට් එක සැර මට අමතක වෙන සිදුවීමක් තමයි දවසක් පෝස්ටර් ගහන්න ගියා යාළුවෝ කට්ටියක් එක්ක පළවෙනි පෝස්ටරේ සහ අන්තිම පෝස්ටරේ මම කවදාවත් පෝස්ටර් ගහනවා ඔයගොල්ලෝ දැකලා නැහැනේ. පළවෙනි සහ අන්තිම පෝස්ටරේ. ඒකට හේතුව මේ පළවෙනි පෝස්ටරේ ගහන්න ගියාම දැන් අපි දන්නේ නැහැ ඒ කාලේ අර නගරවල පෝස්ටර් ගහන්න ඉන්නවා පිරිසක්. ඒකට පුරුදු වෙච්ච පිරිසක් ඉන්නවනේ. ඉතින් අපි දන්නේ නැහැ ඕක ගැන. ඉතින් අපි මායි යාළුවෝ කීප දෙනෙකුයි ඉතින් ඔය පාප්ප එහෙම අරගෙන පෝස්ටර් ගහන්න ගියා. ඊට පස්සේ මේ අපි ඇත්තටම පෝස්ටර් ගහලා දිනනට සාමාන්‍යයෙන් අර ගහන්න නැති තැන් තියෙන අර පරිසරය විනාශ වෙන තැන්. ඒ තැන් වල තමයි පෝස්ටර් ගහලා තියෙන ඇත්තටම. අපි දන්නේ නැහැ ඒක ගැන. පොලිසියෙන් ආව ඇරස් කරා. ඇරස් කරලා ඇහුවා මේ කොයි සර්ගෙද පෝස්ටර් ගහන්නේ මේ වල කියලා. මට කියන්න බෑනේ මම මගෙන් පෝස්ටර් ගහනවා කියලා. මම කිව්වා මම සර් කෙනෙක්ගේ පෝස්ටර් ගහනවා කියලා මේ කිව්වා. එහෙනම් හෙට උදේ තමයි යන්න වෙන්නේ කියලා. එදා රෑ මම පොලිසිය හිටියේ. ඊළඟ දවසේ උදේ තමයි එළියට ගියේ. අම්මා දන්නෙත් නැහැ. එහෙම තමයි. ඊට පස්සේ එළියට ඊට පස්සේ ඉතින් ওই විදිහට ඉතින් කොහොම අමාරු කාලයක් ඉතින් කියන්නේ බයික් එකක් විතරයි තිබ්බේ. ඉතින් ඔය හැමතැනටම යනවා. ඉතින් අර බයික් එකක් තියෙනකොට පන්ති කරනකොට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ අර වැස්ස දවස් වලට එක්ක තෙමෙන්න වෙනවා. පාන්දර 1යි 2යි වැස්සට තෙමිලා ගෙදර ඉද්දී ඊට පස්සේ පාන්දර 1යි 2යි වැස්සට තෙමිලා ගෙදර ඉද්දී බයික් එක වහින දවසට නවත්තන් ඉන්න වෙනවා මැද්ද. ඉතින් බයික් එක සෑහෙන්න කට්ටක් කෑවා ඒ කාලේ. ඉතින් අවුව වැස්ස තෙමෙනවා පිච්චෙනවා ඉවරයක් නැහැ 2018 19 කාලේ. ඊට පස්සේ 2019 විතර වෙනකොට ටිකක් පන්ති වල ළමයි ඒ කියන්නේ මම ගොඩාක් විදිහට මහන්සි වෙලා හෙනට බලාපොරොත්තු තියාගෙන
ඔක්කොම අලුතෙන් ටියුට් සෙට් හදලා ප්‍රශ්න හදලා මෙහෙම උගන්වනවා කියලා ගිහිල්ලා තියෙන පන්ති වලට හිනවට ප්‍රචාරණයක් කරලා එක පරමයක්වත් ඇවිල්ලා නැහැ පන්තියට. මම දවස් ගණන් කියන්නේ දවස් උදේ ගිහින් බලන් ඉඳලා ඇවිල්ලා තියෙනවා මේ පන්තියේ ළමයි ආවේ නැහැ නේ කියලා. ඒ කාලේ. එතකොට ඒක අර මුලින්ම හොඳට ඉන්ඩිවිජුවල් ක්ලාස් කරලා පස්සේ අප්සෙට් ගියත් එක්ක ඒක සෑහෙන මානසික වැඩනීමක් ඒක. මොකද දෙවෙනි බැච් එක වගේ වෙනකොට එහෙම වුණා කොහොම හරි. ඊට පස්සේ ඔහම 2019 වගේ වෙනකොට ඔන්න ආයිසරයක් දැන් අර ඒ ක්ලාස් වලින් ළමයි පාස් වෙලා ඒ කියන්නේ පළවෙනි බැච් එකෙම වගේ අර ආපු 4-5 දෙනා ඊටාම හොඳින් පාස් වුණා. ඒගොල්ලෝ කිව්වා විස්තර. ඉතින් ඔහොම තමයි දිගටම උනේ 2019 වෙද්දී ටිකක් වැඩි පිරිසක් ආවා. ඒගොල්ලෝ පාස් වුණා 2020 වෙද්දී හොම. ඉතින් ওই කාලේ කැම්පස් යනවා. 2018 තමයි මගේ පළවෙනි ඇකඩමික් ඉයර් එක පටන් ගන්න කැම්පස් එකේ. ඒතර මම අර විදිහට අර පැත්තේ වර්ක් ලෝඩ් එකක් දරන ගමන් දැන් තමයි වලට වටින කතන්දරට එන්නේ මෙතන. අනිත් පැත්තේ කැම්පස් එකේ මහන්සි වෙනවා. ඉතින් 2018 කැම්පස් එකේ ෆස්ට් ඇකඩමික් සෙමෙස්ටර් එකේ තිබ්බා මොරටුව විශ්වවිද්‍යාලයට ගියාම ඔයාලා පළවෙනි ඇකඩමික් එකේ මේ පළවෙනි සෙමෙස්ටර් එකේ තියෙනවා එක්සෑම් එකක්. ඒකෙන් තමයි වගේ ෆීල්ඩ් එක කැඩෙන්නේ. ඉලෙක්ට්‍රිකල්ද ඉලෙක්ට්‍රොනික්ද මොකක්ද කියලා. එතකොට මට ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින් ගැන පොඩි ලොකු ආසාවක් ඇවිල්ලා තිබ්බා. හිතන්නේ හරියම තියෙකට. ඒකට ලොකු ආසාවක් ඇවිල්ලා තිබ්බා. මේ ඉතින් ඒ වෙලාවේ ෆීල්ඩ් එකේ තිබ්බේ මම ඉල්ලන වෙලාවේ අර දැන් ශිෂ්‍යත්වයේ ලකුණු 195ක් විතර ගත්තාම ආට කැමති ඉස්කෝලයක් ඉල්ලන්න පුළුවන්. ඒක වෙලාවේ තියෙන වැඩිම හොඳම ඉස්කෝලේ ඉල්ලන්නත් පුළුවන්. නැත්නම් කැමති ඉස්කෝලයක් ඉල්ලන්නත් පුළුවන්. ඒ වගේ ඒ වෙලාවේ උඩින්ම තිබ්බේ ඉලෙක්ට්‍රොනික්ස්. ඒ වෙලාවේ 2 3 නෙමෙයි 4 තමයි ඉලෙක්ට්‍රිකල්. එතකොට මට ඉලෙක්ට්‍රිකල් තමයි යන්න ඕනේ උනේ. මම ඒ වුණාට මම ගොඩක් මහන්සිලා මහන්සි වෙලා වැඩ කරා නෙමෙයි. එන මහන්සිලා වැඩ ගන්න වෙලාවක් නැහැ. මම ඒත් හරි ආසාවෙන් කරා ඒ කරන දේවල්. මම මේ ලැබ් එකේ ගියා නම් මම තමයි එතන වැඩ ටික කරන්නේ අනිත් කටියට උපරිම කරදරයක් වෙලා. ඒ කියන්නේ මම තමයි ඒ වයර් ටික ගමුනන්නේ ඔක්කොම කරන්නේ ප්‍රැක්ටිකල්ස් ටික කරන්නේ. මේ මගේ බැච් එකේ ගියාන් ඉන්නවා ගියාන් දන්නවා. මේ එතකොට එහෙම තමයි ඉතින් මම ටිකක් බහැලා කරනවා. මම කරන වෙලාවට බහැලා කරනවා. අනිත් වෙලාවට මට ඇත්තටම කරන්න වෙලාවක් නැහැ. අර තියෙන ප්‍රශ්නෙත් එක්ක. ඊට පස්සේ මම ෆස්ට් සෙමෙස්ටර් එක්සෑම් එකේ ඇත්තටම මම හොඳට වැඩ කරලා මට පුළුවන් වුණා ඉලෙක්ට්‍රොනික්ස් ඒ කියන්නේ තියෙන highest demanding field එක සිලෙක්ට් වෙන්න. ඒ වෙලාවේ තිබිච්ච එකේ හැටියට demanding field එකට සිලෙක්ට් වුණාම දැන් නම් එහෙම නෑ. ඒ වෙලාවේ කට්ටිය එහෙම පල්ලෙහා බහින අඩුයි ටිකක්. ඒ කියන්නේ හිතන්නකෝ ඉලෙක්ට්‍රොනික්ස් ගියා නම් එක ඉලෙක්ට්‍රොනික්ස් 2 computer science engineering 3 civil engineering 4 electrical තමයි ඒ වෙලාවේ තිබ්බේ. 5 mechanical හැමෙම. එතකොට ඒ වෙලාවේ ඉලෙක්ට්‍රොනික්ස් සිලෙක්ට් වෙලා ඉලෙක්ට්‍රොනික් කවුරු හරි සිලෙක්ට් වුණොත් ඉලෙක්ට්‍රොනික් යනවා. ඒක තමයි මේ වෙලාවේ තිබිච්ච ට්‍රෙන්ඩ් එක. නමුත් මම ලොකු තීරණයක් ගත්තා. මම ඉලෙක්ට්‍රොනික් කියන්නේ මම ඉලෙක්ට්‍රිකල් වලට මාර ආසයි. ඒතකොට ඒ නිසා මම ඉලෙක්ට්‍රිකල් කරනවා කියලා මම තීරණයක් ගත්තා. එහෙම තීරණයක් ගත්ත කට්ටිය දෙන්නයි හිටියේ. ඒතර ඉලෙක්ට්‍රිකල් ඩිපාර්ට්මන්ට් එකේ මගේ බැච් එකේ ඒ ෆස්ට් සෙමෙස්ටර් එක්සෑම් එකෙන් දෙවෙනියට වැඩිපුරම රිවිස්ඩ් රිසල්ට් එක තමයි මට තිබුණේ. ඒතකොට මගේ ඩිපාර්ට්මන්ට් එකේ දෙවෙනියට වැඩිපුරම රිසල්ට් එක. ඉතින් මට ඒක ගැන මාර සතුටුයි. මොකද මම වැඩ ගොඩක් කරන ගමන් ඒක කරේ. එතකොට කවුරුවත් කට්ටිය ඒ ටොනික්ස් දාලා ට්‍රිකල් එන්නෙත් නැහැ අඩුයි එන්නේ නැහැ නෙමෙයි අඩුයි. ඉතින් මම තමයි එහෙම ආපු දෙවෙනියා. ඒකෙන්. ඉතින් ඒ ගත තීරණය මම හිතන්නේ මගේ ජීවිතේ ගත හොඳම තීරණයක්. මම මාරම කැමති අදට ඉලෙක්ට්‍රිකල් වලට. ඊට පස්සේ ඒ විදිහට ගිහිල්ලා එතනින් පස්සේ කැම්පස් එකේ වැඩ සහ මේ ක්ලාස් වල වැඩ බැලන්ස් කරගෙන එනවා. හැබැයි ටික ක්ලාස් හැදෙන්න පටන් ගන්නවත් එක්ක මේ ටිකක් වැඩි අමාරු වෙනවා. ඒ කියන්නේ කරන්න අමාරුයි. ඒ කියන්නේ ක්ලාස් ටික හොඳට හැදෙනවා. ඊටත් වඩා ඊළඟට ප්‍රශ්නේ වෙන්නේ ක්ලාස් ටික හොඳට කියන්නේ ක්ලාස් ටිකේ ළමයි එනවා වැඩේ. ළමයි වැඩිපුර එනකොට අපේ වගකීම වැඩි වෙනවා. හැම ළමයාගේම ජීවිත ගැන අපි වග කියන්න ඕනේ. ඒ ළමයා ඇවිල්ලා එතන රස්තියාදු වෙන්න බෑ. ඇවිල්ලා එයා හොඳ රිසල්ට් එකකට අපි ගෙනියන්න ඕනේ. අපිට පන්තියන් නිවාඩු දෙන්න බෑ. ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒකල ඔන්ලයින් ක්ලාස් උත් නිවාඩු දෙන්නත් බෑ. ඊළඟට වෙන්නේ 2020 දැන් මම ඉලෙක්ට්‍රිකල් වලට හරි කැමතිනේ. ඉතින් ෆස්ට් සෙමෙස්ටර්, සෙකන්ඩ් සෙමෙස්ටර්, තර්ඩ් සෙමෙස්ටර්, ෆෝර්ත් සෙමෙස්ටර් වගේ වෙනකොට ඉතින් වැඩේ ඇදගෙන යනවා කොහොම හරි. ෆිෆ්ත් සෙමෙස්ටර් වගේ වෙද්දී ෆෝර්ත් සෙමෙස්ටර් වගේ වෙද්දී මම කරනවා පොඩි වැඩක්. මේ ඒ කාලේ මට පොඩි වාහනයක් තිබ්බා. මේ මට මං හරි කැමති මොන හරි දෙයක් හදන්න, කියන්නේ සොලියුෂන් එකක් හදන්න. ඉතින් ඒ වාහනේ ඔයගොල්ලෝ දන්නවනේ වාහනේ තියෙන DC කරන්ට් එකනේ නේ. ඒ කියන්නේ බැටරියනේ පවර් වෙන්නේ. ඒතර DC වලින් මේ මට දැන් යන ගමන්නේ මම පාඩම් කරන්නේ කැම්පස් එකේ. ඒතර මගේ ලැප්ටොප් එක charge කරගන්නත් මට විදිහක් ඕනේ මොනවා හරි කරලා. මොකද මම කොහොමවත් ඉන්නේ පාරේ. අයි ගෙදර ඉන්නවා කියලා වෙලාවක් නැහැ. පැය 3යි 4යි මම ගෙදර ඉන්නේ. ඒ කාලෙත් එහෙමයි. ඉතින් අදටත් එහෙමයි. ඊට පස්සේ මේ ඉතින් මට එහෙම charge කරගන්න විදිහක් ඕන නිසා මම පොඩ්ඩක් search කරලා බලනවා කොහොමද DC වලින් AC laptop එක charge කරගන්න මොකද්ද තියෙන්නේ කියන එක. ඉතින් කැම්පස් වලත් ඒ කාලේ උගන්ලා තිබුණා inverters කියන එක.
නමුත් ඒක අර ප්‍රායෝගිකව අපි කරලා තිබුණේ නැහැ නේ. ගොඩක් කැම්පස් වල ඔක ඇත්තටම semester 7 වගේ පාවා ඉලෙක්ට්‍රොනික්ස් වල වගේ තමයි කරලා ගෙන්නුවේ. ඊට පස්සේ මේ මට ඉතින් අර ඕනේ නම් ඉන්නවර් එකක් හදන්න. ඉන්නවර් එකක් හදන එක මාර හොදක් වෙනවා මගේ ජීවිතේට. මම ඉන්නවර් එකක් හැදුවා කොටස් අරගෙන DC කරන්ට් එක AC කරන්ට් එක කරන ඉන්නවර් එකක්. ඔයාලා දන්නවනේ මේක නේ. මේ දන්න කට්ටිය කියනවනේ මේක. ඊට පස්සේ මේ DC කරන්ට් එක AC කරන්ට් එක ඉන්නවර් එකක් හදලා මම දැන් ලැප්ටොප් එක charge කරා වාහනෙන් ඔහොම කරගෙන යනවා. ඔන්න ඔය කාලේ තමයි අර 2020 21 වගේ වෙලා අර කරන්ට් කපන කේස් එක එන්නේ. කරන්ට් කපන කේස් එක. කරන්ට් කපන කේස් එක ආවට පස්සේ දැන් ඔන්න ලොකුවට පැය ගණන් ලංකාවේ කරන්ට් එක නැහැ. ඒතකොට මම අර ඉන්වර්ටර්ස් හදන්න පටන් අරන් තියෙනවා. ඊට පස්සේ මම අපේ ගෙදරටත් ඉන්වර්ටර් එකක් හදාගන්න දැන් කරන්ට් එක නැති වෙලා කරන්ට් එක තියෙන වෙලාවට DC බැටරියක් charge කරගෙන මොනවාද වාහන බැටරියක් charge කරගෙන ඊට පස්සේ ඒ කරන්ට් එක නැති වෙලාවට මම ගෙදර කරන්ට් එක පාවිච්චි කරනවා. ඉතින් දැන් අපේ වටේ පිටේ කට්ටියක් දැනගන්නවා මෙහෙම එකක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මගෙන් අහන කොහොමද කරන්නේ කරන්ට් එක නැති වෙලාවට කොහොමද කරන්ට් එක තියෙන්නේ කියලා. ඒකත් එක්ක ඉතින් ටිකක් අර පොඩි ඉල්ලුමක් එනවා. මම ප්‍රාසෙස්ුත් කරනවා කැම්පස් එකේ වැඩත් කරනවා. හර වැඩේ කියන්නේ ඊට පස්සේ මම කියවනවා මම අර හරි කැමති ප්‍රොබ්ලම් එකකට සොලියුෂන් එකක් හදන්න කියලා. මේ ඊට පස්සේ මම ඒ ඉල්ලුමත් එක්ක මම ඩෙවලොප් කරනවා කම්පැනි එකක් මම පටන් ගන්නවා අග්‍ර ඉංජිනේරින් කියලා. ඒ අග්‍ර ඉංජිනේරින් කියන කම්පැනි එක කරේ මුලින්ම පළවෙනිටම කරේ ඒ කියන්නේ ඔය වෙලාවේ power backup systems ඒ කියන්නේ ලංකාවේ ආපු ප්‍රශ්න වෙලාවේදී power backup systems හදපු එක. අපි මැනුවලි හැදුවේ. හැබැයි අම්මා දීර්ඝදී එක මැනුවලි හදාගෙන යද්දී අපිට තේරුණා මැනුවලි මේක කරලා ඒ කියන්නේ අපි මෙතන සර්කිට් කම්පැනන්ස් කරලා හැදුවේ. මම හැදුවේ. මම සහ ඊට පස්සේ මම තව කට්ටිය ගත්තා ඒකට. මේ මැනුවලි හැදුවට පස්සේ තේරුණා ඒක මට කරන්න බෑ. මොකද චයිනා වලින් ඉම්පෝට් කරන, ඉන්දියා වලින් ඉම්පෝට් කරන යුනිට් එක අපිට මෙහෙ කම්පීට් කරන්න බෑ. කම්පිටිෂන් එකට එන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ ලෝ කොස්ට් එකත් එක්ක අපිට ඒ කොස්ට් එකට මේක හදන්නත් අමාරුයි. සහ ඒවත් එක්ක ඉතින් අර මැනුවලි හදනවා කියන එක එච්චරම කම්පිටිෂන් එකත් එක්ක මේ කම්පැනියක් විදිහට සාර්ථක වූ, ඒ කියන්නේ මුලදී සාර්ථකුන්නේ නැහැ නෙමෙයි. සාර්ථක වුණා. මොකද ගොඩක් ඉල්ලුමක් තිබ්බා. ඒතර අර මැනුවලි හදන එක ඉතින් ටිකක් පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඊට පස්සේ අපි තීරණය කරා හරි අපි මැනුවලි හදන එක පොඩ්ඩක් පැත්තකින් තියලා මම ඒක එතෙන්ට ආවේ මම මැනුවලි හදපින්දා. ඊට පස්සේ මේ මම තීරණය කරා මේ අපි මේවා ඉම්පෝට් කරනවා. ඉම්පෝට් කරලා power backup systems අපි හයි කරනවා. මුලින්ම පටන් ගත්ත ගෙවල් වලින්. ඉතින් ගොඩාක් ඉල්ලුමක් ආවා ගෙවල් වලින්. එසේ අර කරන්ට් කපන කාලේ අපි power backup systems හයි කරා ගෙවල් වලට. ගෙවල් වලට ටිකක් කාලයක් ඉන්ස්ටෝල් කරනකොට ඔන්න ඒ ගෙවල් වල ඉන්නවා සමහර කම්පැනිස් වල අයිතිකාරයෝ. ඊට පස්සේ කම්පැනිස් වලට ඒගොල්ලෝ ඒ සිස්ටම් එක ගැන සැටිස් නම් කම්පැනිස් වලට ඊට පස්සේ කම්පැනිස් වලට හයි කරා. ඊට පස්සේ ඇත්තටම ඒක කොච්චර දුරට කියනවාද කියනවා නම් ලංකාවේ තියෙන ලොකුම ගාමන්ට් වලට වගේත් අපි අන්තිමට කියන්නේ මැද්දේ කාලේදී අපි power backup systems හයි කරා. ඒතකොට දැන් මම තමයි ඉන්නේ. මට ඉන්නවා ස්ටාෆ් එකක් ඉලෙක්ට්‍රීෂියන්ලා තමයි ගොඩක් හිටියේ. ඉතින් ඒ ස්ටාෆ් එකත් එක්ක ඔක් කරනවා. දැන් මට වැඩ 3යි. දැන් මට කරගන්න දෙයක් නැහැ. ඉතින් දැන් අර කම්පැනි එකත් එනම ලොකුවට රන් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට්ස් 500කට වැඩි කරා අපි. ඊට පස්සේ ෆන්තිත් කරනවා. ඒකෙත් ළමයි දවස ගානේ එනවා. ඒගොල්ලන්ගේ සියලු ඒගොල්ලන්ට කිසිම අසාධාරණයක් වෙන්නේ නැති වෙනවනේ. මගේ සති අවුරුද්දෙන් අවුරුද්ද අනිවාර්ය රිසල්ට් වැඩි වෙන්න ඕනේ. කැම්පස් එකේ වැඩිත් කරන්න ඕනේ. මට දැන් කරගන්න දෙයක් නැහැ. මට දැන් වැඩ අවුල්. ඒ කියන්නේ දැන් වැඩ වැඩි. තරහ ගන්න අමාරුයි. කම්පැනි එක අර පැත්තෙන් යනවා. ඒ කියන්නේ කම්පැනි එක කොච්චර මේ ඉල්ලුමක් තිබ්බද කියලා නම් ඒ වෙලාවේ අපි අපේ තිබ්බ මොබයිල් යුනිට්ස් කීපයක්, ඒ කියන්නේ ටීම්ස් කීපයක් යවනවා අපි මේ ඉන්ස්ටොලේෂන්ස් වලට. ඊට පස්සේ මේ බැරිම තරම් මම පන්ති ඉවර වෙලා ඇවිල්ලා මම ඇඳුම දාගෙන මමත් යනවා මේ අර ඕවරෝල් එකක් දාගෙන පොඩ්ඩක් මාස්ක් එකකුත් දාගෙන අඳුර ගනිත් දන්නේ නැහැ නේ කවුරු හරි කියලා. මාත් යනවා මේ ඔක්කොම සෝලර් පැනල් හයි කරන්න, පවර් බෑකප් සිස්ටම් හයි කරන්න. මාත් ගිහින් වහලවල් උඩට ගිහිල්ලා නැගලා ඕවා හයි කරලා එනවා. කොහොමත් ඔක්කොම ප්ලෑන් එක හදන්නෙත් මම ඒක ගැන සෑහෙන්න ඒ කාලේ ඉගෙන ගත්තා. සෑහෙන්න හොඳට ඉගෙනගෙන තමයි මම වැඩේට බැස්සේ. ඊට පස්සේ මේ මම්ම යනවා ගිහිල්ලා සෝලර් පැනල් ගහලා අරවා මේවා කරගෙන එනවා. මොකද අර ටීම්ස් ඔක්කොමත් විසි. ඉතින් කොහොමත් මුලින්ම මම තමයි ගියෙත්. ඊට පස්සේ දැන් වැඩ 3යි. ඊට පස්සේ මට දැන් ඔන්න ඕකෙන් සෙමෙස්ටර් 5 එකේ රිසල්ට්ස් අවුල් වුණා මට. කැම්පස් එකේ. අවුල් වුණා කියන්නේ මම ෆේල් වුණේ නැහැ. එතන ඇත්තටම ප්‍රධාන වශයෙන් උනේ මේ මට වර්ක් ලෝඩ් එක වැඩි. මගේ රිසල්ට්ස් අවුල්. ඒ කියන්නේ C වගේ තමයි ආවේ. සමහර මොඩියුල්ස් වලට මට ආවා. ඒ වෙලාවේ A level ළමයින්ට A level කිට්ටුයි. මට පන්ති නිවාඩු දෙන්න බෑ. කියන්නේ ඒ වෙලාවේ නිවාඩු දෙන්න බෑ. දැන් මේ වෙලාවේ 2026 පන්තියක් නිවාඩු දෙන්න බෑනේ. ඒක ළමයි ඉන්නේ උඩින් ප්‍රෙෂර් එක. එදා පන්තිය කරේ නැත්තම් ලකුණු දෙකක් හරි අඩුයි. ඊට පන්ති නිවාඩු දෙන්න බෑ. ඉතින් සමහර මොඩියුල්ස් වලට යන්න උන්නේ නැහැ. ඒතර කැම්පස් එකේ තියෙන සිස්ටම් එක අනුව ගියේ නැත්තම්
දැන් අපේ A level වලට ගියේ නැත්නම් එන්නේ රිසල්ට් එක ඇබ්සන්ට් කියලානේ. කැම්පස් එකේ එක්සෑම් එකට ගියේ නැත්නම් එන්නේ රිසල්ට් එක IWE කියලා. මේ මෙඩිකල් එකක් දැම්මේ නැත්නම්. මං ඉතින් අර බොරුවට මෙඩිකල් දාන්න කැමති නැහැ. එතකොට ඒ හින්දා දැම්මේ නැහැ IWE. ඒතර ගිහින් නැතුව. දැන් වැඩ තුනයි. මට කරන්න දෙයක් නැති හින්දා ඒ කාලේ කැම්පස් වල තිබ්බ මතයක් දැන් ඔය කතන්දර ටිකක් දිග වෙයි. හැබැයි මේක කියන්න ඕනේ. හරිද? ඒ කාලේ කැම්පස් වල තිබ්බ අපිට මතයක් මේ ප්‍රොෆෙසර්ස්ලා ලෙක්චරර්ස්ලා කියන්නේ ආයි ළමයින්ට මේ එහෙම දෙන්නේ නැහැ පාස් වෙන්න මේ ඩිග්‍රිය ගන්න දෙන්නේ නැහැ මේ මිනිස්සු කියන එකක් තමයි තිබ්බේ ඔළුවල. දැන් ඔයාලටත් ගියාම මුලින්ම එහෙම හිතේ. මේ මිනිස්සු නම් බුදුම කරදරයක් තමයි කියලා. හරිද? කියන්නේ දෙන්නේ නැහැ ඩිග්‍රිය කියලා. ඊට පස්සේ මට කරන්න දෙයක් නැහැ සෙමිස්ටර් 5 එකේ මට දැන් ඔප්ෂන් එකක් නැහැ නේ. මං කින් කතා කරා ඒ වෙලාවේ හිටියා ප්‍රොෆෙසර් රංජිත් කියලා සීනියර් සර් කෙනෙක් සීනියර් ප්‍රොෆෙසර් කෙනෙක් ඩිපාර්ට්මන්ට් එකේ සර්ත් එක මම කතා කරා මම ඒ සර්ත් එක්ක කතා කරේ ඇයි කියන්නත් මම දන්නේ නැහැ මම වඳුරන්නේ නැහැ. කියලා කතා කරා සම මෙහෙමයි දැන් මට මෙන්න මේකයි තත්ත්වය කියලා. සර් කියනවා අනුරාධ ඔයා දොඩම් ගොඩක් බටාගෙන ඉන්නේ. තව ටිකකින් ඔයාලට දොඩම් ඔක්කොම අතහැරෙනවා. දැන් දොඩක් ගොඩාක් බදාගෙන ඉන්නේ 3ක් කරනවානේ. මේන් ටයිම් ෆුල් ටයිම් ඒවා 3ක් කරනවා. මට මේ වචනේ හොඳටම මතකයි. දොඩම් ගොඩක් බදාගෙන ඉන්නේ. දැන් තව ටිකකින් 3ම අතහැරෙනවා. ඒ නිසා මේ වෙලාවේ එකක් පැත්තකින් තියලා දොඩම් දෙකක් පරිස්සම් කරගෙන පස්සේ එන්න අනිත් එක කරන්න කියලා මම ගිහම මොකද අතාරින්නේ. සර් කියනවා මේ ඔයා යුනිවර්සිටි එකෙන් චුට්ටක් මට හිතෙන සර්ගේ අදහස විදිහට එයා කිව්වා යුනිවර්සිටි එකෙන් පොඩ්ඩක් අඩියක් පස්සට තියලා ඉන්න හේතුව සර්ගේ බැච් එකේලු හිටියේ මොහන් ලාල් ග්‍රේරෝ සර් ෆිසික්ස් උගන්වපු ලංකාවේ ලෙජන්ඩ් කෙනෙක් ෆිසික්ස් වල මොහන් ලාල් ග්‍රේරෝ සර් ඒ සර් එහෙම කරා ඒ නිසා මම හිතන්නේ ඒක වරදින එකක් නැහැ කියලා මට කිව්වා ප්‍රොෆෙසර් රංජිත් සර්. ඊට පස්සේ මම ඒකත් ඔළුවේ තියාගෙන හැබැයි වැඩේ තියෙන මම එතකොට ඊළඟ සෙම් එකකට රෙජිස්ටර් වෙලක් තියෙනවා. රෙජිස්ටර් වුණා කියන්නේ කරන්න දෙයක් නැහැ. ලියන්න වෙනවා. ඊට පස්සේ මේ දැන් මම ඉතින් ඕවා දිගිඩියාවෙන් එනවා. මොකද අනිත් පැත්තෙන් අර කම්පැනි එකේ වැඩ වැඩි වෙනවා. කම්පැනි එකේ වැඩ වැඩි වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් පන්ති වල වැඩ වැඩි වෙනවා. සෙමෙස්ටර් රිසර්ච් චුට්ටක් අවුල් ගියා. ඒක මට ටිකක් හිතට අමාරුයි. මම හරි කැමති සබ්ජෙක්ට් වලට. ටිකක් මම කැමති සබ්ජෙක්ට් එකට අඩු රිසල්ට් එකක් ආවම හිනට හිතට අමාරුයි. ඊට පස්සේ මේ මම ඉතින් තීරණය කරා එහෙනම් හරි මම චුට්ටක් මේ ටික සෙටල් කරගෙන ආයෙත් එනවා කියලා. ඊට පස්සේ තමයි ඔයාටත් තව ඉස්සරහට වෙන්න තියෙන බොහොම නරක වැරදි දෙයක් වෙන්නේ. දැන් අර පැත්තෙන් මගේ කම්පැනිස් හොඳටම දුවනවා. කම්පැනි එකේ ෆොටෝ එකක් දෙන්න පුළුවන්ද? ටෙක්නිකල් කම්පැනි එකේ ෆොටෝ එකක් දෙන්න. අග්‍රා මේ ඊට පස්සේ අග්‍රා වැරදි. එතකොට ඔය විදිහට මේ ඔය තිබ්බේ අපේ කරපු ප්‍රොජෙක්ට්ස් ඒ කාලේ ගොඩක් කරා ඔය විදිහට. ඉතින් මේ තිබ්බේ මුල් කාලේ කරපු ප්‍රොජෙක්ට්ස් ඔය විදිහට. හරි. ඊට පස්සේ මේ ඔය විදිහට මේ මම ඊට පස්සේ අඩියක් පස්සට තිබ්බා. තියලා මම කරුවා ලොකු වැරද්දක්. ඊට පස්සේ ඔන්න දැන් සල්ලි හම්බෙනවා. තරුණ කාලේ ළමයෙක්ට සල්ලි හම්බෙද්දී ඔයාටත් හිතෙන්න පුළුවන් සල්ලි තමයි වැඩේ කියලා. හරිද? සල්ලි තමයි ලොකුම දේ කියලා හිතෙනවා ඊට පස්සේ. ඊට පස්සේ හිතෙනවා සල්ලි හම්බුනොත් ඔක්කොම හරි. හොඳ ගෙයක්, හොඳ වාහනයක්, හොඳ කාර් එකක් ගත්තා කියන්නේ ඔයා තමයි දෙයියෝ කියලා වට හිතෙන්න පටන් ගන්නවා. ඒක හිතෙන එක වැඩි වෙනවා. කැම්පස් යන ගමන් අපිත් එක්ක කැම්පස් ගියපු නැති අනිත් කට්ටිය බයික් එකක් ගනිද්දි කාර් එකක් ගනිද්දි අපිට හිතෙනවා අපරාධය අපිටත් එහෙම කරන්න තිබ්බේ. අපිටත් තිබ්බේ ඉවර වෙච්ච ගමන් ගාමන්ට් එකට යන්න. බැංකුවේ වැඩ කරන්න යන්න කියලා හිතෙනවා. එතකොට හා බරපතල වැරදි ඒක තරුණ කාලට එනවා කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඉතින් දැන් ඔන්න ටිකක් මං එහෙම අඩියක් පිටිපස්සට තියලා ඒ කාලේ ඔන්න ඊටාම හොඳින් මුදල් හම්බ වෙනවා. මොකද අග්‍ර ඉංජිනේරින් ඊටාම හොඳට ප්‍රොෆිට් කරනවා. සහ ක්ලාස් වලත් ඉතින් ඊටාම හොඳයි. ඊට පස්සේ මේ ඔතනින් පස්සේ ඒකත් එක්ක මම පටන් ගන්නවා තව ව්‍යාපාර. මොකද මං කැමති ප්‍රොබ්ලම් වලට සොලියුෂන් හොයන්න. ඒකත් එක්කම අපි පටන් ගන්නවා. මං මගේ පොඩි කාලේ ඉඳන් යාළුවෙක් හිටියා ඉන්නවා. මේ මෙතනත් ඉන්න අය මේ පොඩි කාලේ ඉඳන් යාළුවෙක් පොඩිම කාලේ ඉඳන්. ඉතින් එයා හරි කැමති මෙකැනිකල් වලට. මම කැමති ඉලෙක්ට්‍රිකල් වලට. ඉතින් එයා මෙකැනිකල් ඉංජිනේර මම ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර. මේ ඉංජිනේරින් කරන්න ගියේ. ඊට පස්සේ මේ අපි පොඩි කාලේ ඉඳන් කතා කරන්නේ අපි මොනවද කරන්නේ? අලුත් දේවල් මොනවද කරන්න කියලා. අලුත් දේවල් මොනවද කරන්න කියලා අපි කතා කර ඉන්නකොට ඉතින් අපි එක එක කන්ෆරන්ස් වලට එහෙම අතන බිස්නස් කන්ෆරන්ස් වලට මේ මොනවද අපිට කරන්න පුළුවන් කියලා බලන්න. ඉතින් 2018 මට අර මුලින්ම මුදල් යම් ප්‍රමාණයක් හම්බෙච්ච වෙලාවේ මම
එයාටත් සල්ලි ටිකක් දෙනවා. දැන් අපි වැඩක් කරමු. එයාත් මිකැනිකල් පැත්තට හරි ආසයි. එයා ජයවර්ධන යුනිවර්සිටි එකේ මිකැනිකල් කරේ. අපි වැඩක් කරමු. අපි හදමු කම්පැනි එකක් තව කියලා. ඉතින් අපි එයාගේ අදහසක් ඇත්තටම එයාගේ මූලිකත්වයෙන් අපි හැදුවා එතන CNC based ඇඩ්වර්ටයිසිං සහ මැනුෆැක්චරින් කම්පැනි එකක් එතනදී. 2018 දී 2019 දී ලක්ෂ 2ක් තමයි කලින්ම අපි දැන් මේකට CNC machines අපි හැදුවා මෙහෙ ගෙනල්ලා ලංකාවට ඒ parts import කරලා mechanical දැනුම යාට තියෙනවා electrical දැනුම මට තියෙනවා අපි CNC machines හැදුවා හදලා laser cutting laser engraving ඕක පස්සේ දාමු laser cutting laser engraving වගේ ගොඩක් දේවල් කරන අපි කම්පැනි එකක් ඩෙවලොප් කරා ඉතින් ඒ කම්පැනි එකට මම ඇත්තටම ලොකුවට මට ඒක අර ප්‍රශ්නට අදාළත් නැහැ එච්චර මොකද ඒක ගොඩක් අරයා බැලුවා මට ඒක එච්චර බලන්න ඕනේ වුණේ නැහැ ඒක මුල් ටික සෙටප් කරාට පස්සේ ඊට පස්සේ මේ දැන් ඉතින් ඔන්න මුදල් හොඳට හම්බ වෙනවා මුදල් හොඳට හම්බ වෙනකොට තරුණ ළමයෙක් ගන්න වැරදි තීරණයක් තමයි ඔයාලා මගේ නංගිලා මල්ලිලා වගේ මට අවුරුදු 28යි ඔයාට 22ක් 23ක් 20ක් 21ක් විතර ඇති ගන්න වැරදි තීරණයක් තමයි අධ්‍යාපනයේ වැඩක් නැහැ සල්ලි තමයි අංක එක කියලා හරිද ඉතින් ඒ කාලේට හිතෙනවා එහෙම ඉතින් ඒ නිසා මම ඇත්තටම කැම්පස් වැඩේට එච්චර ෆෝකස් එකක් දෙන්නේ නැහැ. මට ඒක ආයි කරන්න මම කියවනේ කරන්න එක අතහැරෙනවා ඇත්තටම කරන්න කැමති නැති හින්දා නෙමෙයි. ඊට පස්සේ ඔහොම අර කම්පැනිස් අතර බිල් කරන එකයි ක්ලාස් එක බිල් කරන එකයි තමයි මගේ ප්‍රධාන අරමුණ වෙන්නේ ඊට පස්සේ. ඔහොම කරලා ඊට පස්සේ මට ඇත්තටම ඉතාලම හොඳ මුදල් හම්බ වෙනවා. ඔයාලා කියන්නේ මොකද්ද කාර් එක මට ඒ කාර් එක තිබ්බා. Benz එකක් BMW එකක් Prado එකක් Land Rover එකක් මොකද්ද ඒක තිබ්බා. මිනිස්සෙක් අර කියන්නේ මුලින්ම සල්ලි හොයනකොට අපි කලින්ම වාහනයක් ගන්නවා කලින්ම ගයක් ගන්නවා කියලානේ. ඉතින් ඒ වාහන නම් ඒ වාහන ඔක්කොම තිබ්බා තියෙනවා. ගෙවල් නම් ඒ ගෙවල් මං දැන් කියන්නේ ඒ කාලේ වෙනකොට දැන් ඉතාලම හොඳයිනේ කම්පැනිස් ප්‍රොෆිට් කරනවා මම ප්‍රොෆිට් කරනවා. මේ ගෙවල් හැමතැනම තිබ්බා. ලංකාවටම ගෙවල් තිබ්බා. අදටත් එක ගයක් තියෙනවා. ඒ කියන්නේ මේ ගේ තියෙන්නේ මෙතන මේ මෙල්ලුම් පොකුණේ ඉඳන් ඇවිදගෙන දුර මගේ ගේ තියෙන්නේ මං ඉන්නේ මෙතන එහා පැත්තේ. එතකොට මේ එතන කොළඹ 7 ගියක් තිබ්බා. මම බින්දුවෙන් පටන් ගත්ත මිනිස්සෙක්. මම ගෙදරින් සතයක්වත් අරගෙන නැහැ. එතකොට අර භෞතික පැත්තෙන් යන්න පුළුවන් උපරිම ජයග්‍රහණයකට මම ගිහිල්ලා වගේ එකක් තිබ්බා. ඒ පොඩි කාලය ඇතුළත. එතකොට හැමෝටම හිතෙනවා දැන් ඒක තමයි දේ කියලා ඔයාලට හිතෙනවා. ඒක ඇත්තම කතන්දරේ ඒක නෙමෙයිද? මං ඊට පස්සේ මොකක් හරි පිනකට මොකක් හරි වාසනාවකට මට ආයි හිතෙනවා මං හිතනවා මගේ තාත්තා තමයි කියන්නේ තාත්තා කැමති නැහැ මං එළියට බහලා හිටියට තාත්තා දන්නවා ඒක. තාත්තා මට ඉස්සර කියලා තිනවා සල්ලි නෙමෙයිද කියලා. මේ ඊට පස්සේ තාත්තා තමයි කිව්වේ ඔයා කම්ප්ලීට් කරන්න අර කියලා. ඔයා අර කරන්න ඕක නෙමෙයි වැඩේ කියලා. මටත් ඒක පිළිගත්තේ නෑ මම. ඊට පස්සේ මේ මම දවසක් ඉතින් යුනිවර්සිටියට යනවා මොකක් හරි හින්දා. يعني යනවා කියන්නේ ඒකට මං නිකන් කරන්න පුළුවන්ද දැන් කියලා බලන්න ඕක යනවා තව අවුරුදු 2කට විතර පස්සේ. ගියාට පස්සේ පිනකට වාසනාවකට මට හම්බ වෙනවා ප්‍රොෆෙසර් ප්‍රසාද් WD ප්‍රසාද් ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එකේ සර්ත් එක මම කතා කරලා විනාඩි 20ක් විතර තිබ්බා. ඒ විනාඩි 20න් අර මිනිස්සෙක් අර බුදුහාමුදුරුවොත් එක්ක කතා කරලා සෝවන් වෙනවා වගේ මගේ මයින්ඩ් සෙට් එක සම්පූර්ණ වෙනස් වෙනවා ඒ විනාඩි 20 ඇතුළත. විනාඩි 20 ඇතුළත මේ මට තේරෙනවා වැඩක් නැහැ මේ කිසි දෙයකින්. يعني සල්ලි කියන එක දෙයක් විතරයි. භෞතික දේ කියන එක දෙයක් විතරයි. මිනිස්සෙක්ට අධ්‍යාපනයෙන් ගන්න පුළුවන් වටිනාකම වෙන තැනකින් ගන්න බෑ කියලා මට තේරෙනවා. ඒ සර් කියන කෙනා මට හරි අයිකන් එකක් ප්‍රසාද් සර්. ඊට පස්සේ ඒකෙන් මම තේරුම් ගන්නවා මේ හැම දෙයකටම වඩා වටින්නේ අධ්‍යාපනය. හැම දෙයකටම වඩා ලොකුම දේ අධ්‍යාපනය. මිනිස්සෙක්ට ඉගෙන ගන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් නැහැ. ඉගෙන ගන්නවත් එක මිනිස්සු දකින්න විදිහ වෙනස් වෙනවා. මිනිස්සු හිතන විදිහ වෙනස් වෙනවා. මිනිස්සු කරන තීරණ තෝරා ගැනීම වෙනස් වෙනවා. ඒ තෝරා ගැනීම වෙනස් වෙනවා. ඒ තෝරා ගැනීම එක ඊට පස්සේ මම තීරණය කරනවා හරි මගේ උපරිමේ මම දෙනවා මෙතෙන්ට. මම උපරිමේ කරනවා යුනිවර්සිටි එක ඇතුලේ. එතකොට පොඩි ප්‍රශ්නයක් තිබ්බා. එතකොට මගේ බැච් එක පහුවෙලානේ අවුරුදු 2ක්. එතකොට මොරටුවේ කැම්පස් එකේ සිලබස් එක වෙනස් වුණා. සිලබස් එක වෙනස් වුණාම ඊටාම අපහසුතාවයකටපත් වෙනවා. ඒතර මම අර මොඩියුල්ස් කරලා නැහැ. ඒතර මට අලුතෙන් රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. ඔන්න කරලා තිබ්බනම් රිපීට් විදියට ලියන්න තිබ්බා. දැන් මට රිපීට් නැහැ. ඊට පස්සේ අලුතෙන් රෙජිස්ටර් වෙනවා. දැන් අලුතෙන් රෙජිස්ටර් වෙන්න බෑ අර මොඩියුල්ස් එක නැහැ. අලුත් සිලබස් එකක් තියෙනවා. එතකොට කරන්න වෙන්නේ අර කම්ප්ලීට් කරන්න තිබිච්ච නැති හැම දෙයක්ම අලුත් සිලබස් එකෙන් ගලපලා මැනුවලි හදන්න ඕනේ මේ ළමයාව කොහොමද ග්‍රැජුවේට් කරන්න කියලා ප්ලෑන් එකක්. ඒ ප්ලෑන් එක හදන්න මහන්සි වෙන්න වෙනවා ප්‍රොෆෙසර් කෙනෙක්ට. අනිවාර්යයෙන්. කෙනෙක්ට මහන්සි වෙන්න වෙනවා ගොඩක්.
ඉතින් මේ ප්ලෑන් එක මේ මම ළමයෙක් වෙනුවෙන් තනි ළමයෙක් වෙනුවෙන් මේකත් මේකට වටිනාකමක් දෙන්න තු දාලා ගියපෙකේ මහන්සි වෙන්න වෙනවා. ඒ වෙලාවේ 1000ක් වැඩ තියාගෙන මං වෙනුවෙන් ඇවිල්ලා ප්ලෑන් එක හදලා අලුත් ඇකඩමික් ප්ලෑන් එක හදලා මට දුන්නේ තුෂාර මැඩම්. තුෂාර මැඩම් මට මෙතන ඉන්න මට හරි සතුටුයි. තුෂාර මැඩම් තමයි පරමාණුක ABA එකේ ඇටොමික් එනර්ජි බෝඩ් එකේ චෙයාමන් ලංකාවේ ඉන්න එකම නියුක්ලියර් ඉංජිනියර්. ලංකාවේ මේ වෙනකොට ඉන්න එකම නියුක්ලියර් ඉංජිනියර්. ලංකාවේ වාදින්චිලා ඉන්න. ඒ තරම් වැඩ තියෙන මිනිස්සෙක් මේ කොහෙවත් යන එකෙක් වෙනුවෙන් ඒ වෙලාවේ එදා විතරක් නෙමෙයි එදා ඉඳන් අද වෙනකන් මගේ කැම්පස් එකේ වැඩ ඉවර වෙනකන් තුෂාර මැඩම් තමයි හැමදේම බලලා මොකද එයා කියන්නේ හැම දෙයක්ම බලලා මේක අඩුපාඩුයි මේ කියන්නේ මේක මෙහෙම වෙන්න ඕනේ මේක මෙහෙම වෙන්න ඕනේ කියලා බලලා හැම දෙයකටම ගයිඩ් කරේ. තුෂාර මැඩම්ට කොච්චර ණයයිද කියන්න බෑ. කියන්න බෑ ඒක කොහොමද කියලා. මොකද අර මිනිස්සුන්ට වැරදුනහම හදාගන්න පාරවල් හම්බෙන්නේ නැහනේ. මේ පාර හම්බුනේ තුෂාර මැඩම් හින්දා. ප්‍රසාද් සර් හින්දා. ප්‍රසාද් සර්ටත් මම අද ඉන්වයිට් කරා. ප්‍රසාද් සර් ඒ වුණාට ලංකාවේ ෆිසික්ස් නොවන වෙනත් ප්‍රශ්න පත්‍රයක් නිර්මාණය කරන මහාචාර්යවරයෙක්. එතකොට ජෙනුයින් නැහැ මේ වගේ ඉවෙන්ට් එකකට ආවා නම් ඒක ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයක් කියන්නේ හිතේ ප්‍රශ්නයක්. ඒ නිසා සර් ආවේ නැහැ. එතකොට ඊට පස්සේ ඉඳන් මට තේරුණා මම ඒ කාලේ කොච්චර වැරදියට ලෙක්චර්ස්ලා ගැන හිතාගෙන හිටියේ කියලා. කියන්නේ මට හිතුනේ ලෙක්චරර්ස්ලා ගැන මේ මුංග ෆේල් කරන්න ඕනේ. මට හිතුනේ ලෙක්චරර්ස්ලා හදන්නේ ළමයින්ව ෆේල් කරන්න. දෙන්නේ නැහැ ඩිග්‍රිය. කියලා හිතාගෙන හිටියා කියලා. ලෙක්චරර්ස්ලා තුෂාර මැඩම්ගෙන් පටන් ගත්තාම ප්‍රසාද් සර් ඉඳන් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න හැම ලෙක්චරර් කෙනෙක්ම මට උදව් කරා ඊට පස්සේ. ගොඩක් ලෙක්චරර්ස්ලා උදව් කරා. දැනුවත් හොන දැනුවත්. උදව් කරා කියන්නේ පේපර් එක දුන්නා එහෙම නෙමෙයි. හරිද? පේපර් එකම තමයි තනියෙන් ලියන්නේ. එහෙම පේපර් දෙන්න ඕනේ නැහැ ලෙක්චරර්ස්ලාට. ලංකාවේ ඉන්න ලෙක්චරර් කෙනෙක් ලංකාවේ සේවය කරන්නේ පිට රටක ඒ වගේ 10 ගුණයක වැටුපක් අතහැරලා. එක ඊමේල් එකයි වෙන රටවල් වලින් ඒ ලෙක්චරර් කෙනෙක්ව ගන්නවා. මේ ලෙක්චරර්ස්ලා ලංකාවේ සේවය කරන්නේ ලංකාවට තියෙන ආදරයට, ඔයාලට තියෙන ආදරයට. ඒක අමතක කරන්න එපා. සල්ලි දීලා ගන්න පුළුවන් ලෙක්චර්ස් නෙමෙයි ලෙක්චරර්ස්ලා ළඟ තියෙන්නේ. එතකොට ඒ ලෙක්චරර්ස්ලා ජෙනුයින් උදව් කරා ගොඩක් ලෙක්චරර්ස්ලා මගේ ඩිපාර්ට්මන්ට් එකේ. ප්‍රධාන වශයෙන්ම තුෂාර මැඩම්, ප්‍රසාද් සර් මතක් කරන්න ඕන රසාර මැඩම්, මනුජ සර්, රුවන්තිකා මැඩම්, ඊට පස්සේ ලොගී සර්, බුද්ධික සර්, අනුර විජේපාල ප්‍රොෆෙසර් අනුර විජේපාල සර්. සමහර ලෙක්චරර්ස්ලා මට කියලා දෙනවා අනුරාධ ඔයාලට වැඩ වැඩි නම් අන්තිම දවස් ටිකේ මම කියලා දෙන්නම්. තනියෙන් කියන්නේ මම කියලා දෙන්නම් තනියෙන් කියලා. හිතන්නකෝ මම කවුද? ප්‍රොෆෙසර් කවුද? එහෙමයි ඔයාලා ඉස්සරහට මේ හෙට ඉඳන් යන ඊළඟ දවසේ ඉඳන් යන යුනිවර්සිටි එකේ ඉන්න ලෙක්චරර්ස්ලා ප්‍රොෆෙසර්ස්ලා හරිද? කවදාවත් වැරදියට හිතන්න එපා මේ ඔයාලව ෆේල් කරන්න ඉන්නවා කියලා. ඒ විදිහට මාර සපෝට් එකක් දුන්නා. මොකද ඒගොල්ලෝ මොකක්වත්ම දෙයක් හින්දා නෙමෙයි. තව එක ළමුවෙක් හින්දා. තව එක ළමයෙක්. මේ ළමයා දක්ෂ ළමයෙක්. මේ ළමයාගේ වැඩේට අපි උදව් කරන්න ඕනේ. වගේ එකකින්. එච්චරයි. කිසිම දෙයකින් නෙමෙයි. ඉතින් ඒකේ අංක 1 ප්‍රධානම තැනක් කරේ තුෂාර මැඩම්. එතන ඇකඩමික් ප්ලෑන් එක හදපු එකේ ඉඳන් සරයක් මම කෝල් කරලා මේ සොෂල් මීඩියාවෙන් අහනවා මේ මට මොනවා හරි මිස් වෙලා මේ කියන්නේ ඒක එන සංකීර්ණ ක්‍රියාවලියක ඇකඩමික් ප්ලෑන් එකකින් කරනවා කියන එක. මොකද අර සාමාන්‍ය ප්‍රොසෙස් එකේ නෙමෙයිනේ. මැනුවලි රෙජිස්ටර් වෙන්නේ එහෙම. සිලබස් වෙනස් හින්දා ඔක්කොම පළවෙනි වතාවට කරන්නේ. රිපීට් වෙලා ෆයිල් වෙලා නෙමෙයි. ඊට පස්සේ තුෂාර මැඩම් මේ එක සැරයක් මම තුෂාර මැඩම් කෝල් එකක් දීලා කිව්වා මැඩම් මේ මම දැන් බැලුවා මට නම් හොයාගන්න අමාරුයි මේ මම මොනවා හරි මිස් කරලාත් දන්නේ නැහැ මේ අන්තිම හරියදී මොනවා හරි මිස් කරලාත් දන්නේ නැහැ කියලා තුෂාර මැඩම් කියනවා මේ අනුරාධ මම ඔක්කොම ටික බලලා තියෙනවා මම බැලුවා. හිතන්නකෝ මේ ඒක ප්ලෑන් කර එහෙනම් ඒක එහෙම පිළිවෙලකට හොයාගෙන කොහොමනවද මිස් වෙලා තියෙන්නේ කියලා බලාගන්න මටම යනවා පැය දෙකක් විතර. තුෂාර මැඩම් කියනවා මම බලලා තියෙන්නේ කිසි අවුලක් තිබුණේ නැහැ. මට බලපු විදිහට කිසි අවුලක් තිබුණේ නැහැ. කියන්නේ කොහොමද ලෙක්චරර්ස්ලා කැප වෙන්නේ ළමයි වෙන්නේ. හරිද? ඒ නිසා මේ ඊට පස්සේ ඉතින් මං ඒ විදිහට ඊට පස්සේ මම යුනිවර්සිටියට ගොඩක් මහන්සිලා වැඩ කරා. මොකද මට අංක 1 ඊට පස්සේ ඒක මට ආයි දෙයක් නැහැ ඊට පස්සේ. ඊට පස්සේ මම මහන්සිලා වැඩ කරා. ඉතින් අර සමහර සබ්ජෙක්ට් මම ඊට කලින් රෙජිස්ටර් වෙලා තිබ්බනේ. ඒතර මම අර ගිහිල්ලා තිබුණේ නැහැ. ඒතර ගිහිල්ලා තිබුණ නැතුනම මේක වැටෙන්නේ අර රිපීට් විදියට. රිපීට් කියන්නේ අර ඇබ්සන්ට් විදියට. ඉතින් එරුණාම සෙමෙස්ටර් 8 එක්සෑම් එක ඉංජිනේරින් කරන ළමයෙක් ලියන අන්තිම එක්සෑම් එක සෙමෙස්ටර් 8 වෙනකම්ම මම ඉතාලම හොඳින් මහන්සිලා. එතකොට හැබැයි වැඩ කරා කියන්නේ ලේසියෙන් නෙමෙයි. ලේසියෙන් නෙමෙයි. මේ ලේසියෙන් නෙමෙයි. මොකද මං සතියට පැය 168යි මිනිස්සෙට තියෙන්නේ.
මට සාමාන්‍යයෙන් පැය 70 ගාණක් විතර පන්ති තියෙනවා. ඊට අමතරව ඔය කම්පැනිස් හතර වැඩ බලන්න තියෙන තව පැය ගාණක්. ඊට පස්සේ ඉතුරු වෙන වෙලාවේ නිදියන්නයි කණ්ඩායි බොණ්ඩයි කැම්පස් යන්නයි තියෙනවා. කැම්පස් වල වැඩ ටික කරන්නයි තියෙනවා. ඊට පස්සේ ඔය කැම්පස් වල වැඩ ටික කරන්න තියෙන්නේ ඉතාලම සුළු වෙලාවක්. සමහරලාට මම ලෙක්චර්ස් වලට යනවා කුරුණෑගල පන්තියේ කුරුණෑගල 25 ළමයි ඉන්නවා මෙතන 25 ළමයි දන්නවා මම ක්ලාස් එක උදේ 6ට පටන් අරගෙන 11ට ක්ලාස් එක ඉවර කරලා 11 ඉඳන් 1 වෙනකොට මොරඩුව කැම්පස් එකට එනවා. කරන්න බැරි දෙයක් 11 ඉඳන් 1 වෙනකොට එනවා. ඒක මගේ රුවේදුරු මහත්තයාට ගොඩාක් ස්තුතියි. 11 ඉඳන් 1 වෙනකොට නිකන් අර මේ කාර් රේස් එකක් වගේ එනවා. කුරුණෑගල ඉඳන් මොරඩුව කැම්පස් එකට. ඇවිල්ලා 1 ඉඳන් 3 වෙනකන් ඉන්නවා ලෙක්චර් එකේ. ඒ ලෙක්චර්ස් වලින් මම සෑහෙන දේවල් ඉගෙන ගත්තා ගොඩාක් ලෙක්චර්ස් වලින්. 1 ඉඳන් 3 වෙනකන් ඉන්නවා ලෙක්චර් එකේ. 3යි කාලට ආයෙසරයක් රොටරියේ පන්ති. 3යි කාල 6යි ඉඳන් රොටරියේ පන්ති. කෑම කාලා නැහැ දවසටම. ඇඳුම් මාරු කරන්නේ වාහනේ ඉඳන්. ඒ ඉතින් කැම්පස් යන ඇඳුමෙන් පන්ති යන්න බෑ. පන්ති යන ඇඳුමෙන් කැම්පස් යන්න බෑ. ඇඳුම් මාරු කරන්නේ වාහනේදී. කෑම කෑවනම් කෑවේ වාහනේ යන ගමන් කාපු අර මොන හරි තියාගෙන කොහම කාපු දෙයක් තමයි. කෑම කෑවනම් කෑවේ. ওই විදිහට සෑහෙන කාලයක් ගෙවුණා. يعني ඇඬෙනවා ඇත්තටම. ඒ කියන්නේ දරා ගන්න බෑ මේ වර්ක් ලෝඩ් එක. මාරම වර්ක් ලෝඩ් එකක්. අර පැත්තෙන් කම්පැනි හතරක වැඩ, මේ පැත්තෙන් කැම්පස් එක, අනිත් පැත්තෙන් පන්ති ටික. පන්ති කියන්නේත් පන්ති. එතකොට ලංකාවේ ලොකුම ගුරුවරයා විදිහට. එතකොට ලොකු වගකීමක් තියෙනවා මට. ඔහොම වැඩ තියාගෙන අන්තිම සෙමෙස්ටර් එකේ, يعني සෙමෙස්ටර් 8 මොකද මම ඇකඩමික් ප්ලෑන් එකකින් ලිව්වේ. එතකොට ඒක ටිකක් සමහර සෙමෙස්ටර්ස් වල තියෙනවා අනිත් ඒවාට වැටෙනවා. එහෙමම තිබ්බා. ඉතින් මේ තමයි අන්තිම සෙමෙස්ටර් එකේ රිසල්ට්ස්. එතන ඉන්න ලෙක්චරර්ස්ලා. එතකොට ලෙක්චරර්ස්ලා දන්නවා අන්තිම සෙමෙස්ටර් එකක් කියන්නේ කොච්චර වර්ක් ලෝඩ් එකක් තියෙනවද කොහොමද වැඩ තියෙන්නේ කියලා. එතකොට ඒ වගේ වර්ක් ලෝඩ් එකක මං අර 3 කරලා මං හිතනවා මං ලොකු දෙයක් කරා කියලා. මේ තියෙන්නේ ඇත්තම ස්ක්‍රීන්ෂොට් එකක් මගේ අන්තිම රිසල්ට් ෂීට් එකේ. එතකොට මේ ඔහොම තමයි රිසල්ට්ස් තිබ්බේ. ඊට පස්සේ ඉතින් මට කියන්න ඕනේ මෙච්චරයි. කවදාවත් තමන්ගේ ටාගට්ස් ෆයිනෑන්ෂියලි තියාගන්න එපා. ඒක වැඩක් නැති දෙයක්. ෆයිනෑන්ෂියලි තියෙන්න ඕනේ මනුස්සයට යම් ශක්තියක්. නමුත් අධ්‍යාපනයෙන් ගන්න වටිනාකම වෙන මොකකින්වත් ගන්න බෑ. ඒක මට තේරුණේ ලෙක්චරර්ස්ලව දැකලා, ලෙක්චරර්ස්ලව ආශ්‍රය කරලා සහ ඒගොල්ලෝ උගන්වන දේවල් වලින්. මම කැම්පස් එකේ මම පන්ති වල උගන්වන ගොඩාක් දේවල් මම ලෙක්චරර්ස්ලාගේ ටීචින් ස්ටයිල් වලින් ගත්තේවා. කැම්පස් එකේ ප්‍රොෆෙසර් අසංග කියලා සර් කෙනෙක් ඉන්නවා ඉලෙක්ට්‍රිකල් ඉන්ස්ටලේෂන්ස් උගන්වනවා. සර් උගන්වන විදිහ බලන් ඉඳලා මම ඒ විදිහට උගන්වන්න ප්‍රැක්ටිස් කරනවා. කැම්පස් එකේ ප්‍රොෆෙසර් ලිදුලා කියලා හරි ලස්සනට උගන්වන මැඩම් කෙනෙක් ඉන්නවා. එයා උගන්වන විදිහ බලාගෙන ඉඳලා ඒ කියන්නේ මාර 3D systems 3 phase systems මාර ලස්සනට උගන්වනවා. ඒතර මට බලනවා මේක එච්චර සරලව ඉගෙනනවා නම් මට මේක උගන්වන්න බැරි වෙන්න බෑනේ සරලව කියලා. ඒ වගේ මට නම් කියෙවිච්ච නැති ප්‍රොෆෙසර්ස්ලා ලෙක්චරර්ස්ලා ඉන්න ඕන තරම් මාර ලස්සනට උගන්වනවා. ඔයාලට 2025 24 25 අන්තිම ෆයිනල් පේපර්ස් ගෙස්ට් පේපර්ස් වල දාපු ඔක්කොම ගණන් අර ස්කින්ටිලේටර්ස් ඔය විකිරණශීලීතාවය සම්බන්ධ ගණන් ඔක්කොම තුෂාර මැඩම්ගේ ලෙක්චර් ස්ලයිඩ් වලින් අරන් හදපු ගණන්. එතකොට ඔයාලා මතක ඇති සමහරට අර විකිරණ අනාවරකයක් සම්බන්ධ ගණන් එහෙම අපි කරා. එසේ වල තිබිච්ච විකිරණ අනාවරකය. ඒ වගේ ඒවා. එතකොට මේ ලෙක්චර් ස්ලයිඩ් වලින් තුෂාර මැඩම්ගේ ලෙක්චර්ස් වල මම යනවා කොහොමද? ගියා ඉගෙන ගන්න කාලේ. එතකොට මොකද මම අහන් ඉන්න ආස ලෙක්චර්ස් වල මම ගොඩක් යනවා. මම පවර් සිස්ටම්ස් ලිදුල මැඩම්ගේ, ප්‍රසාද් සර්ගේ, තුෂාර මැඩම්ගේ, ශවේන්ද්‍රනාත් සර්ගේ ලෙක්චර්ස් වලට යනවා. ඒ කියන්නේ මට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. අනිත් ඒවා නෑ නෙමෙයි. අර ඒවා මම රෙකෝඩින් හරි බලනවා. මට යන්නම පුළුවන් විදිහට මම යනවා. පුළුවන් විදිහට. මොකද මේ මම දකිනවා කැම්පස් වල ළමයි කරන ලොකු වැරද්දක් තමයි දැන් කැම්පස් පටන් ගත්තට පස්සේ ලෙක්චර් එකට ගියාට පස්සේ ඒ ලෙක්චර් කියන එක ගැන එච්චර අවධානයෙන් ඉන්නේ නැහැ ඒ විනාඩි ගාන ඇතුළත. මම ගියොත් අනිවාර්යයෙන්ම පළවෙනි පෙළේ ඉඳගන්නේ. සමහරවිට මම ඒක විහිළුවක් වගේ හරි දැන් අන්තිමට එන්නෙත් මූ උඩ බැච් එකක මිනිස්සෙක් දැන් පල්ලෙහා මාත් එක 19 බැච් එක 20 බැච් එක 21 බැච් එක ළමයි ඉඳලා තිනවා. ඒගොල්ලෝ මාර සපෝට් එකක් දුන්නා මට 19 බැච් එක 20 බැච් එක 21 බැච් එක එහෙම. එතකොට දැන් මම අර අවුරුදු දෙකක් පස්සේ සිලබස් චේන්ජ් වෙලා නයිසරක් යුනිවර්සිටි යන්නේ. ගිහිල්ලා මේ මම ගිහිල්ලා ගොඩක් වෙලාවට මම ඉස්සරහ පොලිමේ ඉඳ ගන්නවා. හේතුව මං එතන ඉන්න වෙලාවක් තියෙනවානේ මම පැය දෙකක් එතන ඉන්නවා. ඒ වෙලාව ඇතුළත මට උපරිමයක් ගන්න ඕනේ ලෙක්චර් එකෙන්. සමහරවිට ඒක කන්ටෙන්ට් එක වෙන්න පුළුවන්. සබ්ජෙක්ට් කන්ටෙන්ට් එක වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ ටීචින් ස්ටයිල් එක වෙන්න පුළුවන්. සමහර වෙලාවට එයාගේ අත්දැකීම් වෙන්න පුළුවන්.
මාර දේවල් ගොඩක් ගත්ත හැකි. ඒ ලෙක්චරර් කෙනෙක් උගන්වන පැය දෙක ඔයාලා කැම්පස් යන ළමෙක් ඒ පැය දෙක පුදුම සාන්ද්‍රගත ඔයාට හම්බෙන මාර දෙයක්. ඒක මුලින් තේරෙන්නේ නැහැ කැම්පස් ගියාම. ඒ පැය දෙකේ ඔයාට ගන්න පුළුවන් දේවල් අති විශාලයි. මාර අත්දැකීම් ගන්න පැය දෙකෙන් එළියට එන්නේ. ඒක අපිට පොතකින් පතකින් ලෙක්චර් ස්ලයිඩ් එකක් බලලා YouTube වීඩියෝ එකක් බලලා ගන්න බෑ. ඒ ලෙවල් කරන ළමයෙක් වෙනකන් ඔයාලගේ ලෝකවල වීරයෝ විදියට සමහරලාට හිටියේ මේ ටියුෂන් ගුරුවරු. මං වගේ කට්ටිය. ටියුෂන් ගුරුවරුට වඩා කැම්පස් වල ප්‍රොෆෙසර්ස්ලා ලෙක්චරර්ස්ලා කියන්නේ ටියුෂන් ගුරුවරු පැල වගේ නම් කැම්පස් වල ලෙක්චරර්ස්ලා ප්‍රොෆෙසර්ස්ලා කියන්නේ නිකන් රූස ගස් වගේ. හරිද? ගන්න තියෙන දේවල් ගොඩයි. බලන් ඉඳලා කතා කරන්න නැතුව බලන් ඉඳලා ගන්න තියෙන දේවල් ගොඩයි. ඒ හින්දා ලෙක්චර්ස් යන්න පටන් ගත්තට පස්සේ ගිහිල්ලා ඉස්සරහා පෝලිං වල ඉන්න. ගිහිල්ලා ඒ ලෙක්චර් එකෙන් ගන්න පුළුවන් උපරිමය ගන්න. ඔයා කැම්පස් යනවා කියන්නේ ගිහින් එතන ඉගෙන ගන්න එක විතරක් නෙමෙයි. ඔයා ප්‍රශ්න විසඳන්න ඉගෙන ගන්නවා. ඔයා ජීවිතේ අත්දැකීම් එකතු කර ගන්නවා. ගොඩාක් දේවල් ගත්ත හැකි. මොකද ලංකාවේ කැම්පස් වල ලෙක්චරර්ස්ලා වැඩ කරන්නේ සල්ලි වලට නෙමෙයි. ඒගොල්ලන්ට මේ සල්ලි තිබ්බත් එකයි නැතත් එකයි. මොකද ඒගොල්ලන්ට එක ඊමේල් එකයි වෙන රටකට ගිහිල්ලා ඕන විදියකට සේවය කරන්න පුළුවන්. ඒ නිසා මේ සල්ලි වලට ගන්න ලෙක්චරර්ස්ලා නැහැ. හරි. ඒ නිසා ඒගොල්ලෝ මේ කරන්නේ සේවයක්. ඒකෙන් උපරිමය ගන්න. මට ඒ දේවල් තේරුනේ මම අර දෙවෙනි වතාවට කැම්පස් එකට ගියට පස්සේ. ඒතර ඔයාලට ඒවා මම මුලින් කියන්න ඕනේ. මට පස්සේ තේරිච්ච දේවල්. මේ තමයි මට ගැලපෙනම ඔඩියන්ස් එක. ඒකයි මම මේ කතන්දරේ කියන්නේ. ටිකක් දීර්ඝයි. ඊට පස්සේ එතනින් පස්සේ ඉතින් මම ওই විදිහට ඇකඩමික් ප්ලෑන් එක කරගෙන අර විදිහට බොහොම අමාරුවෙන් සමහර දවස්වල අඬලා තියෙනවා. හරි තනියෙන් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ වැඩ වැඩිනේ. අරකේ වැඩ වැඩි. සමහරවිට ඒ කම්පැනිස් වල හොඳම කාලා එනවා. ඒ වැඩ වැඩි. පන්ති වල ෆුල් ලෝඩ් තව මම ඔයාලා දන්නවනේ මම තව අමතර සෙෂන් සරවා මේවා දාලා කොහොම හරි රිසල්ට් එක හදන්න බලනවානේ. අඩුම රස්ටේ ළමයාගෙත් කොහොම හරි. ඒවත් ෆුල් ලෝඩ් කැම්පස් එකෙත් ඔන්න කියනවා හෙට එක්සෑම් එකක් කියලා. හරිද? ඒකට ඉතින් ආයි නෑ. රත් වෙලා ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් අඬනවා. කඳුළු එනවා ඇස් දෙකට. කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඔයාලට කොහොම අමාරු කාලයක් එන්න පුළුවන්. අමාරු කාලයක් ආවොත් අංක 1 මතක තියාගන්න. අධ්‍යාපනයේ තරම් වටින කිසි දෙයක් නැහැ. හැබැයි ඒක තරුණ කාලේදී පොඩ්ඩක් තේරෙන්නේ නැහැ. අපිට හිතෙනවා සල්ලි තිබ්බොත් හොඳ වාහනයක් තිබ්බොත් හොඳ ගෙයක් තිබ්බොත් ඒක මාරයි කියලා. එහෙම මාර නැහැ. ලෙක්චර් කෙනෙක්, ප්‍රොෆෙසර් කෙනෙක්, හොඳ ඉගෙනීමක් තියෙන මිනිස්සෙක් කෙනෙක් ඊට වඩා ගොඩාක් මාරයි. හරි. ඒක තේරෙන්න එතෙන්ට යන්න ඕනේ. එතකොට ඒ නිසා ඊතුරු කාලෙදී උපරිමයට කරන්න. ඉතින් ඔහොමයි මගේ කතන්දරේ ඉවර වුණේ. 2025 වර්ෂයේදී තමයි මට සියලු එක්සෑම්ස් ඉවර කරන්න පුළුවන් වුණේ යුනිවර්සිටි එකේ. ඉතින් ඒකට උදව් කරා ඉලෙක්ට්‍රිකල් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න හැම ප්‍රොෆෙසර් කෙනෙක්ටම හැම ලෙක්චරර් කෙනෙක්ටම ඉඳන් 19 බැච් එක 18 බැච් එක 17 බැච් එක 20 21 ගොඩාක් ළමයි ඉඳන් උදව් කරා කියන එකේ තේරුම මොකුත් ජෙනුයින් නොවන උදව් නෙමෙයි. හරි ජෙනුයින් උදව් අවංක උදව් කරා. එතකොට ඒකට ගොඩාක් ස්තුතියි හැමෝටම. ඉතින් මේ විදිහට මට රිසල්ට් එකක් ගන්න පුළුවන් වුණා. ඒ වගේම දැන් කම්පැනිස් හතරක් ඉතාම හොඳයි. එකක් තමයි අපි මම කලින් ඔයාලට කිව්වා 2018 දී පටන් ගත්ත අපි ඩෙමෝ ස්ක්‍රීන් එකේ 18 දී පටන් ගත්ත අපි ඉම්පීරියල් ප්‍රොඩක්ෂන්ස් අපේ ඔය තියෙන අග්‍ර ඉන්ජිනියරින් කියන කම්පැනි එක අර ට්‍රෙන්ඩ් එකෙන් පස්සේ මම ඇත්තටම මම කම්පැනි එක සෙල් කරා. මොකද ඒකෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. පස්සේ කැම්පස් ගියාට පස්සේ මට ගොඩාක් ලෙක්චර්ස් ලේසි වුණා, තේරුණා. ඒකින් හින්දා මොකද මම ගොඩාක් වැඩ කරලා තිනවා. ඒකෙන් ගොඩාක් වැඩ කරලා තියෙන හින්දා ඊට පස්සේ ඒ කම්පැනි එක මම පස්සේ සෙල් කරා. ඒකේ හරිම වෙලාවෙදී මම ගත්ත හරිම තීරණයක් එක මම හිතනවා. ඊට පස්සේ මේ අපේ ඉම්පීරියල් එක ඉම්පීරියල් ප්‍රොඩක්ෂන්ස් ඒකේදී අපි CNC වලින් තමයි වැඩ කරේ. තාම කරගෙන යනවා. දැන් මේ වෙනකොට ඊටාම හොඳ මට්ටමක තියෙනවා. 500ක් විතර ප්‍රොජෙක්ට්ස් කරලා තියෙනවා. අර තියෙන අපේ පාර්ට්නර්ස්ලා පාර්ට්නර්ෂිප් කම්පැනිස් ඔය පාර්ට්නර්ෂිප් කම්පැනිස් වල වැඩ ගොඩක් කරනවා. මේ තමයි ඉම්පීරියල් එක. ඊට පස්සේ ඊට අමතරව අපේ ඊළඟ කම්පැනි එක මේක නම් මමමයි පටන් ගත්තේ. අග්‍රා ඉන්ජිනියරින් තියෙන කාලෙමයි ඒ නම පාවිච්චි කළා මම පටන් ගත්තේ. අග්‍රා හොටෙල් ඇන්ඩ් අග්‍රා මේ ඇග්‍රිකල්චර් කියන එක. මේ වෙනකොට රිසෝර්ට්ස් දෙකක් තියෙනවා. ඊට පස්සේ පොල් සහ අන්නාසි වගා කරනවා අපි අක්කර 50ක විතර. එතකොට අක්කර 50ක විතර රිසෝර්ට්ස් වල ඉතින් ඔය තමයි අග්‍රා හොටෙල්ස් ඇන්ඩ් ඇග්‍රිකල්චර් කියන්නේ. ඊට පස්සේ ඊළඟ එක තමයි අපේ ජනික් හෝල්ඩින්ග්ස්. ඒක අපි මේ පහුගිය කාලය ඇතුළත මේ පහුගිය අවුරුදු 2 ඇතුළත පටන් ගත්ත කම්පැනි එකක්. පහුගිය අවුරුදු 2 වගේ ඔය අන්තිම කාලේ ඒකේ
අපි vehicle imports කරනවා. ඒතකොට vehicle imports දැන් 200ක් කරලා තියෙනවා මේ අද වෙද්දි. එතකොට ඊට පස්සේ ඊළඟ එක තමයි අපේ real estate company එක. ඒක තමයි අත්‍තරම අපිට තියෙන මේ වෙලාවේ තියෙන ටිකක් ලොකුම වගේ company එක. එතකොට මේකේ අපි real estate projects දැනට sales ඒ කියන්නේ real estate agent කෙනෙක් විදියට සහ housing developer කෙනෙක් විදියට කරනවා අපි වැඩේ. එතකොට housing projects 30ක් කරලා තියෙනවා මේ වෙද්දි. අලුත් brand new housing projects. ඊට පස්සේ sales කරලා තියෙනවා 500කට වැඩිය. පහුගිය කාලය තුත. ඒතර total staff එක මේ වෙනකොට මට මම ඇත්තේ review staff එක ඉන්නවා 470 ගණක්. ඊට පස්සේ අවසාන වශයෙන් අපේ රයිසරා කියන්නේ මම පටන් ගත්ත කම්පැනි එකක් නෙමෙයි. රයිසරා කියන්නේ අපි රයිසරා මෙම්බර්ස්ලාත් ඉන්නවද? රයිසරා කියන්නේ මම පටන් ගත්ත කම්පැනි එකක් නෙමෙයි. ඒක ෆවුන්ඩර්ස්ලා 3 දෙනෙක් ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින් බේස්ඩ් කම්පැනි එකක්. ඒකේ පස්සේ තියෙන එකේ තියෙන මට තිබිච්ච ඉන්ට්‍රස්ට් එකත් එක්ක අපි ඒකට මමත් ජොයින් වෙනා පාර්ට්නර් කෙනෙක් විදියට වෙලා අපි කට්ටිය දැන් අපි 4 දෙනෙක් විතර ඉන්නවා ඕනර්ස්ලා. ඒ ඕනර්ස්ලා 4 දෙනා තමයි මේ වැඩේ කරගෙන යන්නේ. ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින් බේස්ඩ් 3D printing, software development and STEM. ඒ කියන්නේ අපි 6 වසරේ ඉඳන් 11 වසරේ ළමයින්ට ලංකාවේ ළමයින්ට අපි STEM උගන්වනවා. ඒ කියන්නේ STEM කියන්නේ science, technology, engineering and mathematics. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් ඒගොල්ලන්ට මම කිව්වා මම පොඩි කාලේ ඉඳන් ඉලෙක්ට්‍රොනික්ස් එක ටිකක් හැදිලා තියෙනවා. ඒතකොට ළමයින්ට පොඩි කාලේ ඉඳන් ඒ ඉලෙක්ට්‍රොනික්ස් එකට ටච් එකක් තියෙන එක මාර වටිනවා ඉස්සරහට යද්දි. ඉතින් අපි STEMs උගන්වනවා. දැන් අපිට එතන STEM 6 වසරේ ඉඳන් 11 වසරේ ළමයි 1000ක් විතර ඉන්නවා. ඒක ඊට පස්සේ STEM labs දෙකක් තියෙනවා නුගේ ගොඩවට. ඊට පස්සේ 3D printing lab එකක් තියෙනවා. ඊට පස්සේ software development arm එකක් තියෙනවා මේකේ. ඉතින් ඔය තමයි companies ටික. ඉතින් ඔය ටිකත් එක්ක තමයි අපි මං සියලු වැඩ කරගෙන ගියේ. ඉතින් මං අද ඉඳන් අවුරුදු 9කින් පිටිපස්සට හිටියොත් ඒ ඉන්නේ ඔයා. ඉතින් මං හිතනවා මම කතන්දරෙන් අයියා කෙනෙක් විදිහට ඔයාලට දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඉගෙන ගන්න. පුළුවන් තරම් ඉගෙන ගන්න. මටත් තියෙන්නේ ඊළඟ ටාගට් එක තව ඉගෙන ගන්න එක විතරයි. ඒ කියන්නේ මට ෆයිනෑන්ෂියලි වශයෙන් තව කරන්න කියලා ටාගට් නැහැ. කම්පැනිස් හොඳට රන් වෙනවා ප්‍රශ්නයක් නැහැ. මට තියෙන්නේ මම කැමති MS එකක් කරන්න. මම කැමති PhD එකක් කරන්න පුළුවන් නම් කරන්න. ඉතින් මොකද එතනින් මිනිස්සු හිතන විදිහ වෙනස් වෙන විදිහ, මිනිස්සුන්ගේ ජීවිතේ වෙනස් වෙන විදිහ, මිනිස්සු දකින විදිහ වෙනස් වෙන විදිහ මාර විදිහට වෙනස් වෙනවා. ඒක අපිට මිල මුදල් වලට ගන්න බෑ. ඒ නිසා ඉගෙන ගන්න. පුළුවන් තරම් ඉගෙන ගන්න. කැම්පස් එකට ගියපු කාලෙත් ඉගෙන ගන්න. නැත්තම් මං සල්ලි, වාහන ඔක්කොම තියාගෙන දෙවෙනි වතාවට කැම්පස් යන්න ඕනේ නැහැ. එහෙනම් මං ගෙදරටලා ඉන්නවා. එහෙනම් මං ගත්ත ජීවිතේ ගත්ත වැරදිම තීරණයක් වෙනවා ඒක. ඒ හින්දා යුනිවර්සිටියට ගියපු දවසේ ඉඳන් ඉගෙන ගන්න. මහන්සි වෙන්න. ලෙක්චරර්ස් ළඟින් උපරිමය ගන්න. ලෙක්චරර්ස් ළඟින් උපරිමය ගන්න. පරිමයට වැඩ කරන්න. මහන්සි වෙන්න හොඳ ඇකඩමිකලි පර්ෆෝම් කරන්න. ඒක හරි වටිනවා. ඒ වගේම ඔයා කරන්නේ මම කර ඉංජිනේරින් ෆීල්ඩ් එකක් නම් ඒක හාවට දැනුම ගන්න. මට අර කම්පැනිස් වලින් වෙච්ච ගොඩාක් වටින දෙයක් තමයි ඒක. මම ඉන්ස්ටොලේෂන්ස් ගොඩකට ගියපු හින්දා ඒවා මම ඩිසයින් කරපු හින්දා මට පස්සේ කැම්පස් ගියට පස්සේ මාරු ලේසි වුණා. මාරුම ලේසි වුණා වැඩේ ඇත්තටම. මම කලින් කරපු දේවලුත් මම ප්‍රැක්ටිස් තිබ්බා ඊට පස්සේ. ඊට පස්සේ මෙඩිසින් ළමයෙක් නම් ඉගෙන ගන්න, ප්‍රැක්ටිකල්ස් කරන්න, ලෙක්චරර්ස් ළඟින් අහන්න ප්‍රශ්න. ඒගොල්ලෝ කැමති කියලා දෙන්න මාර විදියට. කිසිම ලෙක්චරර් කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් අපෝ අද බෑ. හෙට එන්න කියන්නේ. ඒගොල්ලෝ කැමති පැනලා කියන්නේ තව විස්තර කරන්න කැමති. ඒ හින්දා ලෙක්චරර්ස්ලා කියන්නේ මැනික් කැම්පස් ගියාට පස්සේ ඒගොල්ලන්ගෙන් උපරිමය ගන්න. ඒක තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. ඉතින් අවුරුදු 9ක් කරන්න බලාගෙන හිටපු කතන්දරයක් මේක. හරිම ඔඩියන්ස් එකට කරන්න පුළුවන් වුණා කියලා හිතනවා. එහෙනම් යන්න මේ පාරේ යන්නම කියනවා නෙවෙයි මේ පාරේ යන්න කට්ටිය මේ පාරේ යන්න. ඒ කියන්නේ එන්ටර්ප්‍රිනර්ෂිප් පැත්තට කැමති කට්ටිය මේ පාරේ යන්න. එහෙම නැත්නම් කැම්පස් එකට ෆෝකස් කරලා ඉගෙන ගන්න. PhD එකට යන්න. හොඳ උසස් අධ්‍යාපනයක් ලබන්න. ડોක්ටර් කෙනෙක් වුණොත් කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න try කරන්න. ඉගෙන ගන්න. ඒක තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. එහෙනම් ජය වේවා. කතන්දරේ මුලින් කියන්නේ ඔයාගේ අද වලට තෑගි දෙන්න ඉන්න ලෙක්චරර්ස්ලාට කොච්චර වටිනාකමක් තියෙනවද කියලා මුලින් පෙන්වන්න ඕනේ හින්දා. නැත්තම් මම මේක අන්තිමට කියන්නේ. එහෙනම් ජය වේවා. එහෙනම් මම නවතිනවා.